හරි. ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා ගෲප් C ක්ලාස් එකේ ඕපන් ෆයිල්ස් කියන පාඩමේ. මොන පාඩමේද? ඕපන් ෆයිල්ස් කියන පාඩමේ ෆුල් රිවිෂන් එකට. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි අද කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ඕපන් ෆයිල්ස් කියන පාඩමේ සම්පූර්ණ රිවිෂන් එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මම මේ මාසයක් පුරාවට උගන්වගෙන ආපු පාඩමේ මුල ඉඳන් මේ උගන්වපු තැන දක්වා අපි ගිය සතියේ නතර කරපු තැන දක්වාම තිබ්බ සියලුම කරුණු ටික ආපහු ඕගලන්ට රිවයිස් කරලා දීලා ඒ වගේම මේ අලුතෙන් කරුණු ටිකකුත් ඕගලන්ට උගන්වලා යන්නයි මම ආවේ. හරි? ඉතින් කොහොමද ඕගලන් සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. හරි? ඉතින් දැන් මම හිතනවා ඕගොල්ලෝ ඔක්කොම චෙස් බෝඩ් එක ළඟ ලෑස්ති කරගෙන ඒ වගේම කලින් පාඩමේ දුන්න නෝට්ස් ඒවා තියෙනවා නම් ඒවත් ලෑස්ති කරගෙන ඇති කියලා. හරි? ඉතින් අපි ඉක්මනට මේ අපි මේ තරම් දවස් ඉගෙන ගත්තු ටික රිවයිස් කරගෙන යමු. හරි. ඊට අමතරව මම කියන්න කැමතියි මෙතට අලුතෙන්ම දරුවෙක් ජොයින් වෙලා ඉන්නවා. ඒ කියන්නේ group C class එකේ නැති ඒ වගේ මේ වීඩියෝ එක බලන්න හම්බෙන් ආපු දරුවෙක් ඉන්නවා නම් ඉතින් පුතේ ඔයාටත් ගැළපෙන විදිහට තමයි මේක උගන්වන්නේ. හරි. ඒක නම් කිසිම බයවීමක් සිද්ධ වෙන්න එපා. හරි. ඔයාටත් පාඩම හොඳින්ම තේරෙන විදිහට මුල ඉඳන් අග දක්වා මම පාඩම උගන්වගෙන යනවා. ඉතින් ඔයා හොඳට අවධානය තියාගන්න ඕන. ඒ වගේම ඔයා චෙස් බෝඩ් එකේ මම පොසිෂන් එකක් හදන්න කිව්වා මේක චෙස් බෝඩ් එකේ හදලා කැල්කියුලේට් කරන්න ඕන. ඒක අමතක කරන්න එපා. හරි. ඒ වගේම අවශ්‍ය දෙයක් තියෙනවා නම් ලියා ගන්න පොඩි පොතකුත් ලෑස්ති කරගන්න. හරි. එහෙමනම් අපි යමු අපේ පාඩම මුලට. ඒ කියන්නේ ඕපන් ෆයිල්ස් පාඩම මම පටන් ගත්තේ කොහොමද? බලන්න. හරි. එහෙමනම් ඔන්න අපි ඕපන් ෆයිල්ස් කියන පාඩමේ මුල. හරි මම ඕපන් ෆයිල්ස් කියන පාඩම පටන් ගත්ත දවසේ ඔයගලන්ට පාඩම පටන් ගත්තේ මෙන්න මේ පින්තූරෙ වෙනවා. පින්තූරෙ මොකද්ද තියෙන්නේ කියලා හිතන්න බලන්න. මට දැන් ඇහෙනවා මේ ක්ලාස් එකේ මුලින්දම හිටපු දරුවෝ කෙනා. මේ ඕපන් ෆයිල් පාඩම උගන්වන්න පාවිච්චි කරපු පින්තූර. මෙන්න මේක මෙහෙම දෙයක් වෙනවා, මෙහෙම දෙයක් සිද්ධ වෙනවා, මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. හැබැයි ඔය අලුතෙන්ම නම් මේ පින්තූරේ දකින්නේ ඔයා හිතන්න ඕන මොකද්ද මේකේ තියෙන්නේ නේ? ඉස්කෝලේ එහෙම කරනවා නේද? පින්තූරේ බලාගෙන ඉීම කියලා. නේද? රූපයක් බලාගෙන කියන්නේ කියලා ඔයගලන් තියනවා නේ ඉස්කෝලේ ගන්න. ආ. તો මේ රූපය දැක්කට පස්සේ ඔයගලන්ට මොනවද දුවේ පුතේ හිතෙන්නේ? ආ මඩ දුවන. ඔයා හිතනවා එක පවුලක් හරි ලස්සන පවුලක් ඉන්නවා කොහෙද? ස්ටේෂන් එකක ඉන්නේ. හරි? දුම්රිය ස්ථානයක ඉන්නේ. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ කොහේ හරි යන්න වෙන්න පුළුවන්. ඒගොල්ලෝ යන ලෑස්තිලා ඉන්නේ මොකේද කියන එකයි වැදගත්. ඒගොල්ලෝ යන ලෑස්ති වෙලා ඉන්නේ මොකේද? ඒගොල්ලෝ යන ලෑස්ති වෙලා ඉන්නේ පුතේ කෝච්චියේ. එමත් නැත්නම් දුම්රියනේ. ආ දුම්රිය එහෙමත් ඔයගොල්ලෝ ගමන් ගිහිල්ලා ඇති කියලා මම හිතනවා. මම කියලා නැත්තම් නා අම්මා තාත්තට කියන්න මාවත් කෝච්චියේ එක්කන් යන්න කියලා. කොහේ හරි ට්‍රිප් එකක්. හරි? ළඟ ළඟ වෙනවනේ නිවාඩු කාලෙකුත්. හරි. එහෙමනම් මේ දුම්රිය ස්ථානයක ඔන්න පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ මේ දුම්රියට නගින්න බලාගෙන. එතකොට මම ඔයගලගෙන් අහපු මුල්ම ප්‍රශ්නය තමයි දැන් මේ චූටි පවුල හරි මේ පුංචි පවුල මොකද කරන්න ඕන? ඒකට මට මතකයි අපේ දුවල පුතාලා කිව්වා මේ කට්ටිය කෝච්චිය ඇතුළට යන්න ඕන. නේද? නැත්තම් කෝච්චිය යනවා. කෝච්චිය වැඩි වෙලා දුම්රිස්ථානේ නවත්තගෙන තියන්නේ නැහැ නේ. නේද? ලාවක් තියනවා ඒ වෙලාවන් විතරයි නතර කරගෙන තියාගන්න. ඊට පස්සේ කෝච්චිය යනවා. හරි ඉතින් කෝච්චිය යන්න කලින් කෝච්චියට නගින්න ඕන. නේද? එතකොට පුතේ මේ පවුල නැත්තම් මේ අම්මයි තාත්තයි නේද? පුතයි දුවයි ඉන්නවා. හරි? මේ කට්ටිය කෝච්චියට නගින්න පාවිච්චි කරේ මොකද්ද? නැත්තම් ඕගොල්ලෝ දුම්රියකට නගින්න පාවිච්චි කරන්නේ මොකද්ද? මට ඇහෙනවා ඕගොල්ලෝ කියනවා කෝච්චියේ තියෙන දොර කියලානේ. කවුරුත් ජනේලෙ ඇස්සෙන් රින් ගන්න යන්නේ නැහනේ. එහෙම ළමයිනුත් ඉන්නවද මෙතන? එහෙනම් බබාලත් ඉන්නවා. ජනේලෙන් පැනලා රින් ගන්න ගත්තේ. නෑනේ.
හරි. එතකොට අපි හැම වෙලාවෙම කෝච්චියේ දොර තමයි පුතේ යූස් කරන්නේ කෝච්චිය ඇතුළට යන්න. හරි. මොන් දැන් ඔයගොල්ලෝ හිතන්න මේ පවුල ගියා කෝච්චිය ඇතුළට. හරි. කෝච්චිය ඇතුළට ගියාට පස්සේ මේ පවුල එතනින් එහාට මොකද කරන්න ඕනේ කියලා මම ඔයගොල්ලන්ගෙන් දෙවෙනි ප්‍රශ්නේ විදියට අහුවා මට මතකයි. ඒකට ඔයගොල්ලෝ උත්තර දුන්නා මේගොල්ලෝ දැන් හිටගෙන යන්න බෑනේ අපිට දැනටමත් පේනවා කෝච්චිය ඉඳ තියෙනවා හොඳට. නේද? ලොකු දුරක් ලොකු ට්‍රිප් එකක් යනවා කියන හිතන්නකො. ඒක හිටගෙන යන්න බෑ. නේ කොන්තරේ දෙන්න ගන්නවා. ප්‍රශ්න ගොඩයි. කියන්නේ ඒක හන්දා ඉඳ ගන්න ඕන. ඉඳ ගන්න මොනවද අපි කෝච්චියේ? සීට් වල. සීට් වල ඉඳ ගන්න ඕන. ඉතින් ඔන්න ඔය කතාව තමයි අපි ඕපන් ෆයිල්ස් පාඩම පටන් ගනිද්දී ආදරණීය දුවේ පුතේ ඉගෙනගත්තු කතාව. එතකොට අපි ඔය කාරණාව පවුලක් හිටියා ඒ පවුල කෝච්චිය ඇතුළට යන කෝච්චියේ දොර පාවිච්චි කරා දොර පාවිච්චි කරලා කෝච්චිය ඇතුළට ගිහින් ඊට පස්සේ මොකද කරේ සීට් වල ඉඳගත්තා නේද දොර පාවිච්චි කරලා ඇතුළට ගියා සීට් වල ඉඳගත්තා ඔන්න ඕක තමයි අපි ඕපන් ෆයිල්ස් පාඩම උගන්වන්න පාදක කරගත්තේ ඉතින් ඔය දොරෙන් ඇතුළට ගිහපු කතාවයි සීට් වල ඉඳගත්තු කතාවයි මම ආදේශ කරා කොහාටද කොහොමද මම ආදේශ කරේ මම ආදේශ කරා ඕපන් ෆයිල්ස් කියන පාඩම ඉතින් පුතේ ඕපන් ෆයිල් එකක් ගත්තට පස්සේ ඕපන් ෆයිල් එකක් කියන්නේ මොකක්ද කියන එක මුලින්ම වැදගත්. හරියටම බැලුවොත් එimhe ඕපන් ෆයිල් එකක් කියන්නේ මොකක්ද? දැන් මට අහනවා කට්ටිය පොත් පෙරලා හොයනවා ඕපන් ෆයිල් එකක් කියන්නේ මොකක්ද? එහෙම බෑ මතක තියාගන්න. ඕපන් ෆයිල් එකක් කියන්නේ ඔයාගේ වෙන්න පුළුවන් ඔපෝනන්ට්ගේ වෙන්න පුළුවන් කිසිම ෆෝන් කෙනෙක් නැති ෆයිල් එකක්. එතකොට ෆයිල් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා මතක නැත්නම් ෆයිල් එකක් කියන්නේ මොකද්ද? ෆයිල් එකක් කියන්නේ චෙස් බෝඩ් එකේ කෙලින් අතට මෙන්න උඩ අතට. හරි? තියෙන කොටු පේලි වලට. එතකොට හරහට තියෙන කොටු පේලි වලට අපි මොනවද කිව්වේ? මම ටෙස්ට් බෝඩ් එක දැම්මට පස්සේ ඕගලන්ට ආපහු කියලා දෙනවා. හරි? මේක රිවිෂන් එකක් ඒ වුණාට මම කැමති ඕගලන්ට ආපහු පාරක් රිවයිස් කරගෙන යන්න. මොකද චෙස් කියන ක්‍රීඩාව පුතේ ගොඩක් ප්‍රැක්ටිකල් ක්‍රීඩාවක්. ඕගොල්ලෝ කොයි විදියට ඉගෙන ගත්තත් ඕගලන්ට ආපහු මේ කරුණු ටික රිපීට් වෙන්න තමයි ඔයගොල්ලෝ ප්‍රෙෂර් එකේ ගේම් එක ප්ලේ කරද්දී ඔයාලට මේවා මතක් වෙන්න තියෙන chance එක වැඩි වෙන්නේ. නැත්තම් ඔයා ප්‍රෙෂර් වුණාම ඔයා කලබල වුණාම මේ පාඩම් ඔයාව එකක්වත් ඔයාලට එකක්වත් මතක තියෙන්නේ නැතුව. ඔක්කොම අමතක වෙනවා. ඒක හන්දා ආයෙ මම මේ මතක් කරන්න කියන ඔයගලන්ට වෙන්නේ ඔයගලන්ට ප්‍රෙෂර් වෙලාවක පවා එකපාරම අස්සන්න කතාවක් කිව්වනේ කියලා මතක් වෙන එක. ඉතින් ඒකේ chance එක වැඩි කරන එක තමයි මේ කරන්නේ. හරි? ඉතින් කවන්නේ අපි ඔහොම ඉගෙනගෙන යන්න. හරි? ඊට කතා කර කර හිටියේ open files කියන්නේ මොනවද කියලා. open files කියන්නේ මොකද්ද කියලා ගන්න. අපි ආපහු ඒකත් පොඩ්ඩක් ඇදුවා. ෆයිල් එකක් කියන්නේ මොකද්ද? rank එකක් කියන්නේ මොකද්ද? ෆයිල් එකක් කියන්නේ පුතේ ස්ක්‍රීන් අතර තියෙන කොට පේලි වලට rank එකක් කියන්නේ මොකද්ද? rank එකක් කියන්නේ හාරස් අතර තියෙන කොටු පේලි වලට. good. එතකොට අර ඇද්දේට තියෙන කොටු පේලියකට මොකද්ද කියන්නේ? පොඩක් අමාරු වචනයක් නේ තිබ්බේ diagonal. මාත් එක්ක කියන්න ඕන. කට ඇරලා කියන්න ඕන. file ranks diagonals. diagonals කිව්වේ ඇදේට තියෙන කොටු පේලි වලට. අර bishop plan නේ. bishop plan නේ diagonals වල. rook plan නේ file වලයි rank වලයි. එහෙමත් අපිට කියන්න පුළුවන්. ඉතින් පුතේ ඔන්නෝම ෆයිල් එකක් ඔයාගේ chess board එකේ තියෙනවා නම් කිසිම pawn කෙනෙක් නැති. ඔයාගේ pawn වල වෙන්න පුළුවන්, opponent ගේ pawn වල වෙන්න පුළුවන්. අන්න එහෙම pawns නැති ෆයිල් එකක් තියෙනවා නම් ඔයාගේ chess board එකේ අන්න ඒකට අපි කිව්ව මොකද්ද? open file එකක් කියලා. හරි මම හිතනවා ඔක්කොටම මතක ඇති කියලා. හරි. එතකොට ආදරණීය දුවේ පුතේ ඕපන් ෆයිල් එකක් දැක්ක ගමන් ඔයාට මතක් වෙන්න ඕනේ මේ මෙන්න මේ පින්තූර. හරි ඔයාට චෙස් බෝඩ් එකේ පේනවා නම් ඕපන් ෆයිල් එකක් තියෙනවා කියලා ඔයාට මතක් වෙන්න ඕන වෙන මොකුත් නෙමෙයි. මම උගන්වපු පාඩමවත් නෙමෙයි. මෙන්න මේ පින්තූරය තමයි මතක් වෙන්න ඕනේ. මේ පින්තූරේ තියෙන විශේෂත්වය මොකද්ද? අපි පාඩමේදී ඕපන් ෆයිල් එකක්. හරි? ඕපන් ෆයිල් එකක් ආදේශ කරා මෙන්න මේ කෝච්චියේ තියෙන දොරට. හරි මේ දුම්රියේ තියෙන දොරට අපි ආදේශ කරා ඕපන් ෆයිල් එක. ඕපන් ෆයිල් එකක් අපි පාවිච්චි කරන්නේ මොකද? ඕපන් ෆයිල් එකක් chess board එකේ තියෙන ඕපන් ෆයිල් එකක් අපි පාවිච්චි කරන්නේ opponent ගේ පැත්තට යන්න. අපිත් එක්ක chess play කරන කෙනාගේ පැත්තට යන්න. මොකද අපිට ඕන විදිහට අපිට ඉත්තගෙන යන්න බෑ එයාගේ පැත්ත. මේ ඕපන් ෆයිල් එකක් කරා අපිට පුළුවන් rooks ලව queens ලව මොනවා කරන්නද? එහා පැත්තේ කෙනාගේ පැත්තට යන්න. හරිද? ඒක දොර වගේ තමයි ඕපන් ෆයිල්. ඊට පස්සේ මේ පවුල ඇතුළට ගිහින් දොරෙන් ඇතුළට ගිහලා මොකද කරේ? සීට් වල වාඩි වුණා නේද? නේද? ඒගොල්ලෝ ගොඩ වෙලාවක් යන්න ඕන හින්දා ගොඩ වෙලාවක් කෝච්චියේ රැඳිලා ඉන්න ඕන හින්දා ඒගොල්ලෝ ඉක්මනට ගිහලා වාඩි වුණා. වාඩි වුණේ මොනවද? සීට් වලනේ. එතකොට මේ සීට් වල වාඩි වෙනවා කියන කතාව මම ආදේශ කරා කොහාට? මම ආදේශ කරා 7th rank එකට. 7th rank එක කියන්නේ පුතේ ඔයාගේ පැත්තෙන් ඉඳන් ගණන් කරා.
හරි 7 වෙනි පේලිය. ඒ කියන්නේ අන්තිම පේලියට කලින් පේලිය. ඔයා white වෙන්න පුළුවන් black වෙන්න පුළුවන්. ඔයාගේ පැත්ත ඉඳන් ගණන් කරද්දි 7 වෙනි පේලියට තමයි අපි 7th rank එක කියලා කිව්වේ. ඉතින් ඔන්න ඔය open file එක හරහා ඇතුළට ගිහින් ඔයා ඉඳ ගන්න ඕනේ කොහෙද? 7th rank එකේ. නැත්තම් ඔයා ඔයාගේ ඉත place කරන්න ඕන 7th rank එකේ කියලා අපි ඉගෙන ගත්තා නේද ආදරණීය දුවේ? මම හිතනවා මතකයි කියලා. අලුතෙන් ආපු දරුවෙක් වුණත් ඔන්න දැන් ඔයාලට අවස්ථාවක් තියෙනවා පොඩි නෝට් එකක් දාගන්න. නැත්තම් මතක තියාගන්න. හරි. ඊට පස්සේ හා පුරා කියලා අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ කොහටද යන්නේ? අපි යනවා chess board එකට. හරි? chess board එකට ගිහිල්ලා මම මේ කියව කරුණු මොනවාද කියලා අපි ඉගෙන ගන්න ලෑස්ති වෙන්න හදනවා. හරි? දැන් ඔයගොල්ලෝ වතුර ටිකක් බොන්න. හරි? ඒ වගේම උණු දෙයක් සුප් එකක් වෙන්න පුළුවන්, තේ එකක් වෙන්න පුළුවන්. කැමති දෙයක් ඔයගොල්ලෝ ලෑස්ති කරගන්න පුළුවන් නම් අම්මා තාත්තා කියලා මේ පාඩම් පුරාවට. මොකද අපි මාසෙක විතර උගන්වපු කරුණු මේ දැන් රිවිෂන් එකක් විදිහට කරා. හරි? ඉතින් ඉක්මනට උගන්වගෙන යනවා. දශමයක්වත් ඔයාගේ අවධානය හා වෙන්න දෙන්න එපා. හරි? උඩ බලන් හැමින් ලවුනොත් මම පිටිපස්සෙන් ඉඳලා ටොක්ක්ක් යනලා යන්නේ. හරි? ගන්න බලන් ඉන්න. හරි. එතකොට අපි මෙච්චර වෙලා කතා කරපු කාරණා ටික මම පෙන්නන්න යන්නේ. ඉතින් උදේ මේ තියෙන chess board එක. හරි? chess board එකේ මෙන්න මේ කෙලින් අතර තියෙන කොටු පේලියට අපි files කියලා කිව්වා. හරස් අතර තියෙන පේලියට අපි මොනවද කිව්වේ? ranks කියලා කිව්වා. ඒ වගේම මේ ඇදේට තියෙන පේලිය අපි කිව්වා diagonals කියලා. මොනවද? diagonal. හරි? okay. එතකොට පුතේ open file එකක් කොහොමද අඳුනගන්නේ? මම මතක ඇති ඔයගලන්ට කිව්වා open file එකක් කියන්නේ ඔයාගේ වෙන්න පුළුවන්, opponent ගේ වෙන්න පුළුවන්, පෝල්ල නැති file එකක්. එතකොට මේක open file එකක් නේද? අන්න උත්තරේ නෑ කියලා දුන්නා නම් ඔයාගේ උත්තරේ හරි. ඔව් කියලා දුන්නා නම් අන්න පැටලුණා. මේ බලන්න ෆෝන් කෙනෙක් ඉන්නව නේද? එතකොට ඒක open file එකක් නෙමෙයි. ඔයාගේ වෙන්න පුළුවන්, opponent ගේ වෙන්න පුළුවන්. පෝල්ල නැති file එකට තමයි අපි කිව්වේ open file එකක් කියලා. හරියට නිකන් මෙන්න මේ file එක වගේ. මෙතන තියෙන එක open file එකයි, e file එකයි. එතකොට e file එක තමයි ආදරණීය දුවේ මෙතන open file එක වෙන්නේ. හරි? ඉතින් මේ එක්කෙනෙක්ගේ විතරක් ෆෝන් කෙනෙක් ඉන්න ෆයිල් වලට මුකුත් නමක් නැද්ද? නැද්ද? මතක් කරන්න බලන්න. එක්කෙනෙක් විතර උදාහරණයක් මෙන්න මේකත් ගන්න පුළුවන් නේද? බලන්න. එක්කෙනෙක්ගේ ෆෝන් කෙනෙක් විතරයි. මට ඇහෙනවා කියනවා කට්ටිය. හරි. ඒවට කියනවා half open files කියලා. භාගයට ඇරිච්ච files නේද? half open files. එතකොට ආදරණීය දුවේ පුතේ half open files. half open files කියන්නේ එක්කෙනෙක්ගේ ෆෝන් කෙනෙක් විතරක් ඉන්නවා නම් ෆෝන්ලා වෙන්නත් පුළුවන්. හරි? හැබැයි එක පාට පැත්තක විතරයි ෆෝන්ලා ඉන්නේ අනිත් පැත්තේ ෆෝන් අතුරුදන් වෙනවා. හරි? ඉතින් අන්න ඒවට අපි කිව්වා half open files කියලා. ඉතින් අපි open file පාඩම කතා කරගෙන යද්දී අපි half open file පාඩමක් ගැන පොඩ්ඩක් recap එකක් දාගත්තා. half open file එකක් පුතේ හැම වෙලාවෙම use කරන්න පුළුවන් අර ෆෝන් නැති කෙනාට. හරි? මෙයාටත් use කරන්න පුළුවන්. හැබැයි opponent ගොඩාක් careless වෙන්න ඕන එයාට use කරන්න හම්බෙන්න නම්. ගොඩක් වෙලාවට half open file එකක් use කරන්නේ අර ෆෝන් නැති කෙනාගේ පැත්තේ ඉන්නේ. දැන් මෙතන උදාහරණයක් විදිහට කළු ෆෝන් නෑ නේද? එයාට use කරන්න පුළුවන් half open file එක ඇතුළට යන්න. ඇතුළටම යන්න බෑ. හැබැයි activity එක පොඩි අර ක්‍රියාකාරීත්වයක් ගන්න පුළුවන්. රුක්ක පොඩ්ඩක් ඔයගලන්ට පේනව නේද? ඉන්ට ඇටැක් කරනවා වගේ ඔයගොල්ලෝ අසනවා. රුක්ක මෙහෙම ගේන්න පුළුවන්. white ප්‍රයෝජනයක් තියෙනවා. white ප්‍රයෝජනයක්. පොඩි ආගි ඉස්සරහා ෆෝන් කෙනෙක් ඉන්නේ. එතකොට පුතේ මට කියන්න බලන්න මේ half open file එක use කරන්න පුළුවන් කළුටද සුදුටද? මොකද ඔයාලට හිතෙන්නේ? ඔයාගේ උත්තරේ සුදුයි නම් ඔයා කිව්වනම් සුදු කියලා අන්න ඔයාගේ උත්තරේ හරි. එතකොට කළුටයි යූස් කරන්න බැරි මම ඒක ඔයාලට පෙන්නන්න. දැන් හිතන්න රුක් ගෙනල්ලා මෙතනින් තිබ්බයි කියලා මේ රුක් සතුටින් දෙයි. සතුටින්ද අඬනවා. අඬනවා නේද? එයාට මුකුත් පේන්නේ නැහැ මේ ෆෝන් හින්දා. හරි? හැබැයි මම ඔන්න මේ half open file එකට දානවා පුතේ මේ සුදු රුක් ගෙනල්ලා. මොකද ඉතින් සුදු රුක් සතුටින් ඉඳීද දුකෙන් ඉඳීද? එයා සතුටින් ඉන්නවනේ. මේ ෆෝන් එයාට එච්චර අදාළ නැහැ. එයාට පුළුවන් ඇක්ටිව් වෙන්න half open file එක. නේද? එතකොට පුතේ half open file එකක් හැම වෙලාවෙම
මෙන්න මේ ෆෝන් කෙනෙක් අතුරුදන් වෙලා ඉන්න පැත්තට තමයි පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් කෙනෙක් ඉන්න පැත්තට ඒ half open file එකෙන් එච්චර වැඩක් වෙන්නේ නැහැ. තේරුණාද? හරි. එතකොට ඔයාලා open files නැත්තම් මෙන්න මේ වගේ open files නැත්තම් half open file එකක් හරි පාවිච්චි කරන්න ඕන ඔයාගේ root level active කරන්න. ඒක තමයි මම කියලා දුන්නේ. ඉතින් අපි එනවා දැන් දුවලා ආයෙත් half open file ඉඳලා open file වලට. ඉතින් පුතේ open file එකක් ගත්තම open file එක කාටද පාවිච්චි කරන්න පුළුවන්? හොඳ ප්‍රශ්නයක් නේ. දක්ෂ දරුවෙක් ඉන්නවනම් මට ආන්සර් එකක් දෙන්න. open file එකක් පාවිච්චි කරන්න පුළුවන් කාටද? ඔව් මට දැන් ඇහෙනවා. හරි. මෙහෙමයි. half open file එකක් ඔක්කොටම use කරන්න පුළුවන්. ඔව්නේ. open file එකක් හැම කෙනෙක්ටම පාවිච්චි කරන්න පුළුවන්. සුදුට වෙන්න පුළුවන්, කළුට වෙන්න පුළුවන්. හැබැයි open file එකක් නිකන් හම්බෙන්නේ නැහැ. නේද? තරංගයක් තියෙනවා open file. ඔයා open file එක අල්ල ගන්න ඕන. නේද? ඔයා අල්ල ගන්න නැතුව හිටියොත් එහෙම එහා පැත්තේ කට්ටිය open file එක අල්ලගෙන ඔයාගේ පැත්තට එනවා. හරි? ඉතින් ඔයා එයාලට කලින් open file එකක් control කරගන්න එහෙම නැත්නම් අල්ල ගන්න try කරන්න ඕනේ. ඉතින් open file වලට ඉත්ත දාන එක ලේසි වෙන්නේ නැහැ. හරි? මම හිතනවා ඔයගලන්ට ඒක මතක තියෙයි කියලා. හරි? ඉතින් අපි මේ පාඩම් පුරාවට කතා කරගන්නේ කොහොමද open file එකක් control කරන්නේ කියලා. හරි? ඊට කලින් control කරන්න යන්න කලින් ඔයාට open file එකක් පුතේ open කරගන්න ඕන. ඒක කරන්නේ කොහොමද කියලා මම පාඩමේ කියලා දුන්නා. හරි. මේ පොසිෂන් එක. මේ පොසිෂන් එක ගත්තට පස්සේ පුතේ මේ පොසිෂන් එකේ black play කරන්න ඕන මොකද්ද කියලා ඇහුවොත් එහෙම කාට හරි කියන්න පුළුවන් black මෙතන half open file එකක් තියෙනවා. මම ඒකට තමයි half open file එක තමයි මගේ piece එක යන්න ඕනේ කියලා. මට එහෙම හිතෙනවානේ. හැබැයි මේ පාඩම කලින් බලාගෙන හිටිය පුතෙක් නම් අක්කාල එයාට තේරෙනවා නෑ. අපි group C class එකේදී හැම වෙලාවෙම කියන දේ තමයි මොකද්ද? ඔයාට පේන පළවෙනි move එක පුතේ. හරි? ඔයාට පේන chess board එකේ පේන පළවෙනි move එක හෝ idea එක. හරි? කිසිම වෙලාවක ඔයා හිතන්න එපා හරිම move එක කියලා. ඊට වඩා හොඳ idea එකක් තියෙනවාද කියලා හැම වෙලාවෙම බලන්න. මම මේක හැම වෙලාවෙම කියන කතාවක්. හරි? දකින්න පළවෙනි දේම හොඳම දේ කියලා හිතන්න. තේරුණාද? හැම වෙලාවෙම ඊට වඩා හොඳ එකක් තියෙනවද කියලා බලන්න. ඕගොල්ලෝ හොඳට බැලුවොත් ඕගොල්ලන්ට පේනවා. ඕගොල්ලන්ට මේ පොසිෂන් එකේ හරි කොහොමද? ඕපන් ෆයිල් එකක් හදා ගන්න පුළුවන්. දැනට ඕපන් ෆයිල්ස් නැහැ. හැබැයි ඕපන් ෆයිල් එකක් හදා ගන්න පුළුවන්. කොහොමද ඕපන් ෆයිල් එකක් හදාගන්නේ? මම ඕගොල්ලන්ට දෙන්නම් විනාඩි 2ක් අයිඩියා එක හොයන්න. හරි? ඉතින් විනාඩි 2යි හරියටම දෙන්නේ. මේ පොසිෂන් එක බලලා අයිඩියා එක හොයාගන්න කොහොමද විනාඩි 2ක් ඇතුළත මේ ඕපන් ෆයිල් එකක් හදාගෙන ඕපන් ෆයිල් එකේ කන්ට්‍රෝල් එක අතට ගන්න කියලා. දැන් group C එකේ දැනටමත් ඉන්න දරුවෝ ටික ඉක්මනට මතක් කරගන්න පාඩම. මෙහෙම තමයි අපි මේ පොසිෂන් එකේ ඕපන් ෆයිල් එක කන්ට්‍රෝල් කරේ කියලා. හරි විනාඩි 2යි හරියටම දෙන්න මම ඈ. හරි. අපි විනාඩියක් දාමු. හරියටම විනාඩි 2යි දෙන්න විනාඩි 2කින් මම ඩිස්කස් කරන්න ගන්නවා. හරි. come on. ඔයාලට පුළුවන්. හරි? දැන් group C දරුවෝ ඉන්නවනම් no excuses. ඔයාලට මේක මතකයි. ආයෙ රිවයිස් කරගන්න. ආයෙ මතක් කරගන්න. මෙහෙම කරලා මෙහෙම දෙයක් කරා. ඊට මෙහෙම කරන්න පුළුවන්කම තිබ්බද? ඔයාලට පේනවා ටයිමර් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. තව විනාඩියක් තප්පර 30ක් තියෙනවා. ඔයගොල්ලෝගේ අයිඩියා එක. ඔයගොල්ලෝ මෙතන පොසිෂන් එක ඕපන් කරගන්න අයිඩියා එක ටග් ගාලා පොතක ලියන්න. වේරියේෂන් එක ටග් ගාලා පොතක ලියන්න. ඒක තමයි ඔයගොල්ලෝ මෙතෙන්දි කරන්නේ. හරි.
හරි. දැන් කම්මැලි කී ඉන්න බෑ. කකුල් දෙක උඩ දාන්න රෙකෝඩින් එක බලනවා නම් වහාම ගිහිල්ලා මේසයක් ගාවින් ඉඳ ගන්න. හරි. ඇඳවල් වල ඉඳන් හරි සෙටිය හරිත් අතර දිගා වෙලා එහෙම මේ රෙකෝඩින් එක බලන්න බෑ. මේ වීඩියෝ එක එහෙම බලන්නද හදපු එකක් නෙමෙයි. හරි. ඔයා වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන ඩෙස්ක් බෝඩ් එක ඉස්සරහින් හදාගෙන මේක බලන්න ඕන. අඩුම ගානේ අපේ ඔන්ලයින් ක්ලාස් එකේ කිසිම වෙලාවක වාඩි වෙලා ඉන්න නම් දෙන්නේ නැහැ. වාඩි වෙලා නෙමෙයි. හේතු වෙලා නම් ඉන්න දෙන්නේ නැහැ. හරි. එහෙම මුක්කු ගහගෙන ඉන්න දෙන්නේ නැහැ. හරි. කෙලින් තියන්. හොන්ත කෙලින් තියන් වැඩේ කරන්න ඕන. ඒක තමයි ඔයගලන්ට හරියට මේක ධාරණය කරගන්න පුළුවන්. හරි. ඉතින් වෙලාව ඉවර වීගෙන යන්නේ අපි මේක ඩිස්කස් කරන්න ගමු. මේ පොසිෂන් එක තමයි මම බේසික්ලි ඔයගලන්ට එක්ස්ප්ලනේෂන් කරගන්න ගත්ත පොසිෂන් එක. හරි. ඒ පොසිෂන් එක මම ආයෙත් ගන්න හේතුව තමයි ඔයගලන්ට මේක රිවයිස් වෙන්න ඕන හින්දා. මොකද මේ අයිඩියාස් ටික පුතේ ඔළුවට ගියාම ඔයගලට ඕන පොසිෂන් එක මේ වගේ මූව්ස් හොයාගන්න පුළුවන්. මේ ටයිප් එකේ මූව්ස් හොයාගන්න පුළුවන්. මේ ටයිප් එකේ ප්ලෑන්ස් හොයාගන්න පුළුවන්. හරි. බහුත් ඔයාව එක එක පොසිෂන්ස් පෙන්නලා අවුල් කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. මට අවශ්‍යතාවය තියෙන්නේ ඔයාට concept ටික train කරන්න. හරි concept ටික train කරද්දී පුතේ ඔයාට ඕන වෙලාවක ඔයාගේ opponent වඩා හොඳ ideas හොයාගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා chess කියන්නේ නේද? අර අවස්ථා බිලියන ගණන් කරන්න බැරි ප්‍රමාණයක් තියෙන ගේම්. ඉතින් මොන වෙලාවෙ මොන පොසිෂන් එකේද කියලා අපිට කියන්න බෑ. අපිට කරන්න පුළුවන් මොන වෙලාවෙ මොන පොසිෂන් එකේ හිටියත් අයිඩියාස් ටික කොහොම හරි හොයා ගන්න පුළුවන් විදිහට ඔයාගේ ඔළුවට මේ අයිඩියාස් ටික දාන එක. හරි? ඉතින් මේ පොසිෂන් එක ඔයගොල්ලෝ දැනටමත් දැකලා තියෙන පොසිෂන් එකක්. මෙතන මොකක්ද අයිඩියා එක? මෙතන අයිඩියා එක තමයි පුතේ ඔයාලට පේනවා E ෆයිල් එක ඔයාලට ඕපන් කරන්න පුළුවන්. හරි? ඉතින් black to moon මේ පොසිෂන් එක නේ ඔයගොල්ලෝ දන්නවනේ. හරි. එතකොට මොකද black ට කරන්න පුළුවන්? black ට පුළුවන් මේක මේ විදිහට ඕපන් කරන්න. ඉතින් එයාට දැන් මොකද කරන්න වෙන්නේ? එයාට මේ ෆෝන කපන්න. කැපුව ගමන්ම අපි අපේ රුක්ක ගෙනල්ලා ප්ලේස් කරනවා ඕපන් ෆයිල් එකට. ඉතින් ඔන්න කෝච්චියේ දොර අපේ අතේ තියෙනවා. දැන් දොරෙන් ඇතුළට යන්න. දොරෙන් ඇතුළට ගිහිල්ලා මොකද කරන්න ඕන? අපි ඉඳ ගන්න ඕනනේ. අපි ඉඳ ගන්නවා. හරි? ඉතින් මේ පොසිෂන් එකේ පුතේ අපිට පුළුවන් රුක්ක ඇතුළට ගෙනියන්න. නේද? කිය පොසිෂන් එකට එනවා. takes then rook here. හරි. ඉතින් දැන් ඔන්න අපි open file එකේ ඇතුළට ගිහිල්ලා කොහාටද යන්නේ? අපි යනවා 7th rank එකට. හරි 7th rank එක තියෙන්නේ මෙහෙනේ. හරිද? නෑ මම 7th rank එකේ explanation එක දෙද්දි මම කොහොමද කතා කරේ 7th rank එක? ඔයාගේ පැත්තේ ඉඳන් තියෙන 7 වෙනි පේලිය. උඩ 1 2 1 2 3 4 5 6 7. හරි? මෙන්න 7th rank එක. first second third fourth fifth sixth seventh. හරි එතකොට මේක සෙකන්ඩ් කියලා මාක් කරාට අපි බ්ලැක් නෙමෙයි එතන අපි අපේ පැත්තෙන් දැන් තමයි කවුන්ට් කරන්න පටන් ගන්නේ. එතකොට 7th rank එක කියන්නේ පුතේ මෙන්න මේ rank එකට අපි අපේ pieces ගිහිල්ලා හරි ප්ලේස් කරන්න ඕන 7th rank එකේ. ඒකට හේතුවක් තියෙනවා. මම මේ හේතුවත් හරි එක්ස්ප්ලেইন කරනවා. සරලව ඔයගලන්ට කියලා දෙන හැමදේම මුලින්. හරි. ඉතින් මෙතන ඇත්තටම white පුතේ මේ 7th rank එකට එන එක නතර කරන්න විදියක් නැහැ. නේද? නතර කරන්න විදියක් නැහැ. හරි ඕකේ. එයා try කරන්න පුළුවන් එයාගේ king වගේ එන්න මේ square එක අල්ලගෙන entry square එකක්. මේකට කියනවා 7th rank එකට entry square එක කියලා. එතකොට entry square එක අල්ල ගන්න try කරනකොට හරිද? white try කරොත් white පුළුවන් king වගේ එන්න. හැබැයි එකම එක පිටිපස්සෙන් ඉන්නේ. මෙතෙන්ට එන විදියක්. ඊට කලින් අපි යනවා. හරි. ගිහිල්ලා ගිහිපු ගමන්ම ඕගලන්ට පේනවා රුක් මෙතෙන්ට ආපු එක ගැන මුලින්ම බය වුණේ කවුද? බය වුණේ මෙන්න මේ කවුද? ෆෝන්ලා ටික තමයි බය. ඇයි ෆෝන්ලා බය? ෆෝන්ලා බය පුතේ අපි මතක ඇති ඕගලන්ට මීට ගිය මාසෙ උගන්වපු පාඩම. ෆෝන් චේන්ජ් කියන පාඩම. ෆෝන් චේන්ජ් කියන පාඩමත් අපි මතක් කරගෙන මේ හරි මම හිතනවා දැනටත් ඕගොල්ලෝ බහුතරයකට ෆෝන් චේන්ජ් පාඩම අමතක වෙලා ඇති කියලා. හරි. ඉතින් අපි මම හිතනවා මේ වෙලාවේ හොඳයි කියලා අපි ෆෝන් චේන්ජ් පාඩමත් මතක් කරගෙන ආවොත්. හරි. එහෙනම් ෆෝන් චේන්ජ් පාඩමට ටග් ගාලා ගිහිල්ලා මෙතෙන්ට ආපහු එන්න.
හරි. එහෙනම් අපි දුවලා ආවේ ෆෝන් චේන්ජ් පාඩමත් ටක් ගාලා පොඩ්ඩක් මතක් කරගෙන යන්නේ. ඇවිල්ලා මොන මාස පාඩමද? මේ ඇවිල්ලා මැයි මාසයේ මම ඕගොල්ලන්ට උගන්වපු පාඩම. මේ මාසයක් පුරාවට මේක රිවයිස් කර කර ඉගෙනනවා. හැබැයි මෙතන අලුතෙන්ම දරුවෙක් ඉන්නවා නම් එයාට ඒ නොලෙජ් එකත් අවශ්‍යයි නේද? ඕපන් ෆයිල්ස් පාඩම ඉගෙන ගන්නවා නම් ඉතින් දැන් මම දන්නවා ගෲප් එකේ දරුවෝ ටික හරි දන්නවා ඇයි අපිට ෆෝන් චේන්ජ් පාඩමේ නොලෙජ් එක ඕපන් ෆයිල්ස් පාඩමට ඕන වෙන්නේ කියලා. හරි? හරි. ඉතින් ඕගොල්ලෝ දන්නවා හරි ගෲප් එකේ දරුවෝ ටික දන්නවා ඇයි අපිට ෆෝන් චේන්ජ් පාඩමේ තිබ්බ කරුණු ටික ඒ ඉගෙනගත්තු දේවල් ටික ඕපන් ෆයිල් එකට අවශ්‍ය උනේ ඇයි කියලා කිව්වා. අලුතෙන් ඔබ දරුවෙක් මේක බලනවා නම් ඒ දරුවා දන්නේ නැහැනේ. ඉතින් මම එක්ස්ප්ලেইন කරලා කියන්නම්. හරි? ඉතින් පුතේ මේ තියෙන්නේ කොහෙද? හරි. දැන් මට මතකයි මම මේක එක්ස්ප්ලেইন කරපු විදිය. මම මේක එක්ස්ප්ලেইন කරේ කොහොමද? ඉතින් අපිට ඕන වෙනවා දැනට කයිසර් ටෙස්ට් ඇකඩමි එකේ. හරි? බ්‍රාන්චස් තියෙනවා. කොහෙද තියෙන්නේ? ගම්පහ තියෙනවා. කොහෙද තියෙන්නේ? නිවංගොඩ තියෙනවා. වෙන්නක්කෝ තියෙනවානේ. එතකොට කයිසර් ටෙස්ට් එකට ඔයාලට ජොයින් වෙන්න ඕන නම් ඉන්න අපේ බ්‍රාන්චස් තියෙන ඒරියාස් තුන. ගම්පහ එකක් තියෙනවා, මිනුවන්ගොඩ තියෙනවා, වෙන්නප්පුව තියෙනවා. ඒ අවට ජීවත් වෙන දරුවෙක් නම් නේද? ඔයාලට පුළුවන් අපේ ඇකඩමි එකේ ෆිසිකල් ක්ලාසස් වලට ජොයින් වෙන්න. හරි? ඉතින් කමක් නැහැ. අපි දැන් මොකද කරන්න යන්නේ? ඉතින් අපි යනවා විල්පත්තුව පැත්තට. හරි? විල්පත්තුව පැත්තට යන්නේ. විල්පත්තුව කියන්නේ කැලයක් කියලා ඔයගොල්ලෝ දන්නවා. හරි? ඉතින් අපි කැලේ ඉන්න සත්තුන්ට චෙස් උගන්වනවා. හරි සත්තුත් ආසයි චෙස් ඉගෙන ගන්න. අපි එහෙත් බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න යනවා. ඉතින් අපේ අලුත් බ්‍රාන්ච් එක තියෙන්නේ කොහෙද? විල්පත්තුව කැලේ මැද්දේ තමයි තියෙන්නේ. හරි? ඉතින් අපි හොයාගෙන යද්දි හැම තැනම ගස්. හරි? කැලේ ඇතුළටම යනවා. ඇතුළට යද්දි පුතේ අපිට හම්බ වෙනවා මේ වගේ ඉඩම. හරි? මොකද අපි ගස් කපන්න කැමති නැහැ. ඉතින් ගස් අඩුම ඉඩමක් තමයි අපි හොයාගන්නේ. ඉතින් ඔන්න දැන් ඉඩමක් තියෙනවා ඒකේ ගස් නැහැ. එක ගහක් විතරක් තියෙනවා මැද්දේ. මුළු ඉඩම මැද එක ගහයි තියෙන්නේ. ඉතින් දැන් මම අපේ දරුවන්ගෙන් ඇහුවා මේ ගහ කපනවා නම් දැන් මේක හයින් කරන්න එපානේ. එක ගහයිනේ ඒක හඳ ප්‍රශ්නයක්. මේ ගස් ටික පරිස්සමට උන්න තියෙනවා. හරි. අපි මේ ගහ විතරක් පොඩ්ඩක් සුද්ධ කරලා ගමු. සීසන් එක තමයි අපිට ඔන්න සත්තුන්ට උගන්වන්න ටෙස්ට් ටිකක් උගන්වන්න බ්‍රාන්ච් එක හදා ගන්න ඕනේ හින්දා. හරි. ඉතින් මේ ගහ විතරක් අපි පොඩ්ඩක් කපලා අයින් කරමු. ඉතින් ආදරණීය දුවේ පුතේ මම ඔයගලෙන් පොඩි ප්‍රශ්නයක් අහුවා මේ පින්තූරේ පෙන්න. හරි. මොකද මම අහුව ප්‍රශ්න. මේ ගහ කපන්න පටන් ගන්න අපි කපන්න පටන් ගන්න ඕන අන්න මේ මාකර් A කියන පැත්තෙන්ද? A කියලා මම මාක් කරනවා. නැත්තම් B කියන පැත්තෙන්ද? එහෙමත් නැත්තම් C කියන පැත්තෙන්ද? ඕගොල්ලෝ හිතන්නේ මොකක්ද? මම විනාඩියක් ඕගොල්ලන්ට දෙන්නම් මට ආස් එකක් දෙන්න. මේ ගහ කපන්න ගන්නවා නම් මේ ගහ අයින් කරනවා අපි කපන්න ඕනේ A පැත්තෙන්ද B පැත්තෙන්ද C පැත්තෙන්ද? හරි. ඉක්මනට ආන්සර් එකක් මට දෙන්න බලන්න. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන් පොතේ ආන්සර් එක ලියන්න. A අකුරෙන් තියෙන පැත්තෙන් මේ ගහ අපි අයින් කරන්න පටන් ගන්න. B අකුර තියෙන පැත්තෙන්ද එහෙමත් නැත්නම් C අකුර තියෙන පැත්තෙන්ද? හරි. වෙලා ඉවරයිනේ. හරි මම හිතනවා ආදරණීය දුවල පුතාලා සියලු දෙනාම ආන්සර් එකක් මට හොයලා දෙන්න ඇති කියලා. ඉතින් ආන්සර් එක A කියලා දුන්නා නම් අගුතරේ පැරණ. හරි. ඉතින් ඒ පැත්තෙන් කපන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඔන්න අපි කපනවා මේක විශාල ගහක් නේ ලොකු ගහක්. ඉතින් මොකද වෙන්නේ? කපනවා ඉවරයක් නැහැ. හරි.
ඒ ඇස්සේ හුලඟක් එහෙම આવොත් එහෙම අපේ ඇකඩමි එකේ ඉගෙන ගන්න බබාලා ටික හුලඟට ගහන්නේ ඇයි? right ටූටි ළමයි ටිකක් ඉන්නේ නේද? හරි. ඉතින් කට්ටියව ගහන් යනවා. මට පේනවා එක ළමෙක් කොන් රින් ගාලා ගියා. අනිත් ළමයා රුම් ගාලා යනවා මේ පැත්තේ. මොකද වෙන්නේ? ඔක්කොම ටික ගහන් ඉඳලා මං විතරක් ඉතුරු වෙයි ගහවුන. හරිද? ලොකු හුලඟක් ආවොත් මාවත් ගහගෙන යයි. හරි? ඉතින් අපිට එහෙම කපන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. ඒ වගේම අවදානමත් වැඩි. ඊට පස්සේ B පැත්ත ගැන මොකද හිතෙන්නේ? B පැත්ත A පැත්තට වඩා හොඳයි. හැබැයි B පැත්තත් එච්චරම සාර්ථක නෑ නේද? එච්චරම සාර්ථක නෑ. ගොඩ වෙලාවක් ඒත් යනවා මේ ගහ කපනවා නා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයා උත්තරේ දුන්නේ C කියලා නම් ඔයාගේ උත්තරේ හරියටම හරි. ඔයාලට හොඳ තාර්කික බුද්ධියක් තියෙනවා. හරි? ඒතකොට මේ ගහ අපි කපනවා නම් අපි කපන්න ලේසිම කොහෙන්ද? C කියන පැත්තේ. ඊට පස්සේ ගහ බිමට පෙරළුනාට පස්සේ පුළුවන් අපිට ඔය අතු ටික ඔක්කොම වෙන වෙන වශයෙන් කපා ගන්න බිම ඉඳන්ම. අච්චර අවදානම්කුත් නැහැ. කුලගක් ආවට ප්‍රශ්නකුත් නැහැ. හරි? ඉතින් මම මේ ගහ කියන එක ආදේශ කරා කොහාටද? මම ආදේශ කරා pawn chains කියන පාඩම. හරි? pawn chain එකක් කියන්නේ පුතේ දන්වැලක් වගේ. ඩයගනල් එකක් දිගේ pawnලා ඉන්නවට. හරි ඔයගලන්ට මතකයි. අපි යමු බෝඩ් එකට ගිහිල්ලා මේ පාඩමේ ඉතුරු ටික මතක තියාගමු. ඉතින් මේ පාඩමේ ඔයා මේ පින්තූරයෙන් මතක තියාගන්න තමයි අපි ගහේ මුල හරි පිටිපස්සේ ගහේ පිටිපස්සෙම තියෙන මුලට තමයි මුලේ අගම හරිය තමයි. කඳේ අගම හරිය තමයි යූස් කරේ මේ ගහ කපන්න. හරි. එතකොට හැම වෙලාවෙම බේස් එකට ගහේ බේස් එකට ඇටැක් කරන්න ඕන කියන එක තමයි අපි මෙන්න මේ හරි නේද? මෙන්න මේ උදාහරණය ඉගෙන ගත්තා. ඔයගොල්ලන් තේරෙයි ඉස්සරහට මම මොකද්ද කිව්වේ. හරි දැනට මතක තියාගන්න මේ ගහ කපනවා නම් කපන්න ඕන C කියන පොයින්ට් එකෙන් කියලා. හරි? කියන්නේ ගහේ පල්ලෙහින්ම. හරිද? හරි. ඕකේ අපි යමු චෙස් බෝඩ් එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ කිව්ව කතාව කියලා. හරි. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔන්න අපි දුවලා ඇවිල්ලා තියෙනවා කොහාටද? චෙස් බෝඩ් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් පෝන් චේන් එකක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. නේ? පෝන්ලා පේලියක් ඉන්නවා දන් වෙලක් විදිහට. නේද? හරි? පෝන්ලා පේලියක් ඉන්නවා දන් වෙලක් විදිහට. බ්ලැක් ටොප් පෝන් චේන් එකක් තියෙනවා. පෝන්ලා පේලියක් ඉන්නවා දන් වෙලක් විදිහට. හරි? පෝන් චේන් එකක් කියන්නේ මෙන්න මෙහෙම දෙයකට. පෝන් චේන් එකක් ගත්තට පස්සේ හරි? පෝන් චේන් එක අපි ආදේශ කරනවා අන්න අර ගහට. හරි? හිතන්න මේ පෝන් චේන් එක තමයි අර ගහ කියන්නේ. එතකොට මේ තියෙන්නේ ගහේ කඳ හරියනේ. කඳේ අග හරිය. මෙතනින්නේ පටන් ගන්න. සුදුගේ පෝන් චේන් එක පටන් ගන්න මෙතන. ඉවර වෙන්නේ කොහෙන්ද? මෙතනින් තමයි ඉවර වෙන්නේ. මැද හරිය කොහෙද? මෙතන තමයි මැද හරිය. ඒතර මේ A, මේ B, මේ C. නේද? හරි. එතකොට මේ පෝන් චේන් එක ගහක් කියලා අපි ගත්තොත් එහෙම ඕගලන්ට පේනවා අපිට ABC A පෙන්වන්නේ නිල් පාට ඇරෝ එකකින් කොළ පාට ඇරෝ එකකින් පෙන්වන්නේ කොහෙද B ඒ වගේම කහ පාට ඇරෝ එකකින් පෙන්වන්නේ C කියන පොයින්ට් එක ගහේ තියෙන. හරි මේ තියෙන ගහේ මුදුන මේ තියෙන ගහේ මැද මේ තියෙන ගහේ කඳ හරිය අග. හරි එතකොට මේ කින්ට අවශ්‍ය නම් මේ කළු කින්ට අවශ්‍ය නම් මේ පෝන් චේන් එක විනාශ කරන්න පෝන් චේන් එක ඉන්න පොන්ලා ඔක්කොම කපා ගන්න එයා පටන් ගන්න ඕන නිල් පැත්තෙන්ද කොළ පැත්තෙන්ද කහ පැත්තෙන්ද ඒක තමයි මම ඔයාලට යොමු කරන ප්‍රශ්නේ. ඔයාලට ගහේ උදාහරණ මතක නම් ඔයාට පුළුවන් මෙන්න මේකට හොඳ ආන්සර් එකක් දෙන්න. මට ඇහෙනවා මගේ දුවල පුතාලා කියනවා අනිවාර්යෙන් මෙන්න මේ කහ ඊතලයක් තියෙන තැනින් තමයි පටන් ගන්න ඕනේ කියලා. ඇයි ඔයා එතනින්ම පටන් ගන්නෙ? අන්න එතන තමයි වැදගත්ම පොයින්ට් එක. ඉතින් හැම වෙලාවෙම පෝන් චේන් එකට ඇටැක් කරලා try කරන්න ඕන පෝන් චේන් එකේ පිටිපස්සෙම ඉන්න පෝන්ට ඇටැක් කරන්න. මොකද මේ ඉස්සරහා ඉන්න පෝන්ලා ගැන කතා කරොත් මේ පෝන් ගැන කතා කරන්නේ මේ පෝන්ව මේ කිට්ට කොහොමදවත් කපන්න බෑ. ඇයි යාම කපන්න බැරි? මේ පෝන්ගෙන් මේ පෝන්ට ගාඩ් එකක් තියෙනවා නේද? මේ කිංග මෙහෙම රේසින් කාර්යයක් වගේ ගෙනාවා. එතෙන්ට ආවයි කියලා කපන්න බෑ. ඇයි? ගාඩ් එකක් තියෙනවා. කැපුවොත් එමේ ඉලීගල්. හරි? හැබැයි පුතේ මෙන්න මේ පෝන් ගැන කල්පනා කරන්න මේ පිටිපස්සෙම පේලේ ඉන්න පෝන්.
අන්න පිටිපස්සෙම ඉන්න පෝන්ට වෙනත් පෝන් කෙනෙකුගෙන් ගාඩ් එකක් නැහැ. එතකොට ආදරණීය දුවේ පුතේ මේකින් මේ පෝන් චේන් එක කපනවා නම් මේ පෝන් චේන් එක පෝන්ලා කපනවා නම් අර ගහ මුලින් කැපුවා වගේ එයා මුලින් ගිහිල්ලා try කරන්න ඕන ඇටැක් කරන්න. හරිද? ගහේ මුලට. හරිද? හරි. ගහේ මුලට තමයි ඇටැක් කරන්න try කරන්න ඕනේ. ඒ පොයින්ට් එක පුතාට ක්ලියර්ද? එතකොට මේ පෝන් චේන් එකට අපි ඇටැක් කරනවා නම් අපි හැම වෙලාවෙම පෝන් චේන් එකේ බේස් එක හොයාගෙන යන්න. බේස් එකට තමයි ඇටැක් කරන්න ඕන. මම හිතනවා ආදරණීය දුවල පුතාලට මම කිව්ව දේ පැහැදිලි ඇති කියලා. ඉතින් මෙතනින් එහාට මම පෝන් චේන් එකේ ගොඩක් දේවල් ඉගෙනගන්නවා. හරි. සමහර වෙලාවට අපිට බේස් කරන්න බැරි වෙලාවල් වෙනවා. බේස් එකට ඇටැක් කරන්න බැරි වෙලාවල් වෙනවා. එතකොට මොකද කරන්නේ? හරි. ෆෝන් චේන් එකක් අපි කොහොමද මැද්දෙන් කඩලා අලුත් බේස් එකක් කරලා ඇටැක් කරන්නේ. ගොඩක් කාරණා තියෙනවා. හරි. ඉතින් ඔයගොල්ලෝ group C එකට අලුතෙන් join වෙන්න හිතන් ඉන්නවා නම් මම කැමතියි ඔයගොල්ලන්ට revision එකක් දාලා ඒ කාරණා ටිකත් add කරන්න. හැබැයි open file එකට අපිට ඒ කාරණා එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපිට අවශ්‍ය වෙන කාරණාව තමයි අපි attack කරන්න ෆෝන් chain එක පිටිපස්සෙම ඉන්න ෆෝන්ට කියන එක. එහෙම වුණොත් තමයි අපිට ෆෝන් chain එකේ ඉන්න ඉතුරු ෆෝන් ලව කපා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම ගිහිල්ලා පෙරේතකමට පිටි ඉස්සරහින් attack කරන්නේ නැහැ. හරි ගහ අපි උඩින් කපන්න පටන් ගත්තේ නෑනේ ගහ යටින් තමයි කපන්න පටන් ගත්තේ අන්න ඒ වගේ ෆෝන් චේන් එකකට ඇටැක් කරනකොට කොහෙන්ද පිටිපස්සේ හරි පල්ලෙහාම ඉන්න ෆෝන්ට තමයි ඇටැක් කරන්න ඕන හරි ඕකේ අපි යමු ඕපන් ෆයිල් එක දිහා දැන් මම හිතනවා ඔයාට හොඳ තාර්කික බුද්ධියක් තියෙනවා නම් මේ ෆෝන් අපි මේ රුක්ව ඕපන් ෆයිල් එකක් through 7th rank එකට අරන් යන්නේ ඇයි කියලා ඔයාලට තේරෙනවා ඇති. ඇයි පුතේ අපි 7th rank එකට මේ රුක්ව ගෙනියන්නේ? ඇයි 7th rank එක? පොඩ්ඩක් වෙලා හිතන්න මම ටයිම් එකක් දෙන්න ඕන විනාඩි දෙකක් ඇති වෙයි නේද? විනාඩි දෙකක් ඇති වෙයි. හොඳටම ඇති විනාඩි දෙක. හරි? මම විනාඩි දෙකක් දෙන්නම්. බලමු ඔයාලට ආන්සර් කරන්න පුළුවන් දෙයක්. විනාඩි දෙකයි ඈ. හරි. දැන් පොඩ්ඩක් කැනඩ සූසන පාවිච්චි කරලා හිතන්න බලන්න. පාවිච්චි කරලා හිතන්න බලන්න. හරි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මම ලෑස්ති වෙලා ඉන්නවා. දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න. හරි? තව වෙලාවක් ඕනද ඕගොල්ලන්ට? මේ කාරණාව සම්බන්ධව. අර ගහ ගැන මතක් කරගන්නද? ගහ ගැන මතක් වෙද්දී ඔයාලට හිතෙන්න ඕන. ඇයි අපි මේ රුක්ක 7th rank එකටම දාන්නේ කියලා? ඇයි අපි මේ රුක්ක මෙතනින් දාන්නේ නැත්තේ 6th rank එකට ගෙනියන්නේ නැත්තේ? ඇයි 7th rank එකටම යන්නේ හේතුව? හොඳට කල්පනා. ලොකු දෙයක් නෙමෙයි මෙතන. ඔයා පොඩ්ඩක් කල්පනා කරොත් ඔයාට හොයාගන්න පුළුවන්. ඇයි අපි 7th rank එකම යූස් කරන්නේ? හරි. එහෙමනම් මම ලෑස්ති වෙලා ඉන්නවා ඔයගලන්ට මේක එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ මෙතන අපි ගත්තට පස්සේ ෆෝන් චේන් පාඩම ඉගෙන ගන්න කලින් අපි ඕපන් ෆයිල්ස් පාඩම මොකක්ද ඉගෙන ගත්තා. ඕපන් ෆයිල්ස් පාඩමේ අපි ඉගෙන ගත්තා. ඕපන් ෆයිල් එක ඇතුළට ගිහලා 7th rank එකේ තමයි අපි රුක්ලාව ප්ලේස් කරන්න කියලා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් ආවා
මොකද්ද අපිට ප්‍රශ්නේ? ඇයි මේ රුක්ක 7th රෑන්ක් එක ගෙනියන්නේ? 7th රෑන්ක් එකේ මොකක්ද තියෙන විශේෂය? අන්න ඒක උගන්වන්න කලින් මම ඔයගොල්ලන්ට ඉගෙනුවේ මොකද්ද? ෆෝන් චේන් පාඩම. අපේ මේ මාසෙට අදාළ පාඩම. අන්න ඒක උගන්වන්නදී හරි මම කිව්වා ගහක් කපනවා නම් කොහෙන්ද කපන්න ඕන? පල්ලෙහායින් පිටිපස්සෙන්. හරි? ඒ වගේ මම ඒක ආදේශ කරා ෆෝන් චේන් එකක් ඔයා දැක්කොත් ෆෝන් චේන් එකේ පිටිපස්සෙන්ම ඇටැච් කරනවා නම් තමයි. පිටිපස්සෙම ඉන්න ෆෝන්ට ඇටැච් කරනවා නම් තමයි ඒ ෆෝන් චේන් එක විනාශ කරන්න පුළුවන්. දැන් ඔයාලට ක්ලික් වෙන්න ඕනේ. ඇයි අපි 7th රෑන්ක් යන පුතේ ඕනන්ගේ ෆෝන් චේන්ස් හැම එකම වගේ ගොඩක් ඒවා හරි ෆෝන් ලැබලා නැත්තම් හැම ෆෝන් චේන් එකකින් හරි පටන් ගන්නෙ කොහේ ඉඳන්ද 7th රෑන්ක් එකේ ඉඳන් තමයි පටන් ගන්න. මේ බලන්න මේ ෆෝන් චේන් එක පොඩි ෆෝන් චේන් එකක් මේකේ තියෙන ඊළඟ පොසිෂන් වල ලොකු ෆෝන් චේන් තියෙයි මේකේ තියෙන පොඩි ෆෝන් චේන් එකක්. මෙන්න මේ ෆෝන් චේන් එකේ ආරම්භය තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන 7th රෑන්ක් එකේනේ. මේ ෆෝන්ට ඇටැක් කරාට තේරුමක් නැහැ. ඔය ඇටැක් කරන මෙන්න මේ කහ පාටින් පෙන්නන පිටිපස්සෙම ඉන්න ෆෝන්. ඒ ෆෝන්ට ඇටැක් කරන්න දේසි ඔයා 7th රෑන්ක් එකට ගියොත් තමයි. තේරුණාද? ඉතින් පුතේ ගොඩාක් වෙලාවට ෆෝන් චේස් පටන් ගන්න 7th රෑන්ක් එකෙන්. ඉතින් අපි මේ රුක්ලව ගෙනියන්නේ 7th රෑන්ක් එකයි. ඔය ෆෝන්ස්ලා ටික කපා ගන්න. හරි? එකපාරම සමහරකට කපා ගන්න හම්බෙන්නේ. අපි ආයෙත් ඇටැක් කරලා ඒගොල්ලෝ දුවනවා. හැබැයි දිව්වත් අපෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මොකද 7th රෑන්ක් එකේ ඉඳන් අපිට ෆෝන්ස්ලට ඇටැක් කරන්න ගොඩක් ලේසි හින්දා. හරි? ඉතින් මම හිතනවා ඒ කාරණාව ඔයගොල්ලන්ට තේරුන්නේ නැති කියලා. පැහැදිලි නේද ආදරණීය දුවේ? හරි. මෙතනින් එහාට අපි මේ පාඩම ඉගෙනගෙන යද්දී අපිට ඕන වෙනවා පොඩි end game knowledge එක. ඉතින් මම හිතනවා ඒ end game knowledge එකත් ඔයගොල්ලන්ට දුන්නොත් ඔයගොල්ලන්ට තවත් පාඩම හොඳට තේරෙයි කියලා. ඉතින් අපි මෙතෙන්ට වෙනකන් අපි කතා කරපු ටික ආයෙ පොඩ්ඩක් recap කරගමු. අපි කතා කරේ open file එකෙන් අපි ඇතුළට යනවා. ඊට පස්සේ අපි 7th rank එකේ අපි ඉක්තු place කරනවා. ඇයි 7th rank එකට අපි root level දාන්නේ? ඇයි 7th rank එකටම හරි ඇයි 6th rank නැතුව 7th rank එකටම අපි ඉත්තු දාන්නේ කියලා අපි ඉගෙන ගත්තා මොන පාඩම උදව්වෙන්ද ෆෝන් චේන් පාඩම උදව්. ඉතින් පුතේ අපි මෙන්න මෙහෙම 7th rank එකට යද්දි හරි 7th rank එකට යද්දි white මොකද කරන්නේ? white අපි හිතමු එයාත් අපි එන plan එක දකින්න. ඒකට එයාට පේනවා එයාගේ ෆෝන් එක කැපෙනවා කියලා නේ. හරි. ඒකට එයා නිකන් ඉඳීද? නෑ. එයා නිකන් ඉන්නේ නෑ. එයා මොකද දෙන්නේ? එයා ගොඩක් වෙලාවට G3 අදින. හැබැයි අපි හිතමු එයා G4 ඇද්ද කියලා මේක මිස්ටේක් එකක්. හැබැයි මෙන්න මේ මිස්ටේක් එක කරාට පස්සේ මේ මිස්ටේක් එකට පනිෂ් කරන්න ඕන විදිහ ඉගෙන ගනිද්දී අපිට පොඩි end game knowledge එකක් ඕන වෙනවා. end game theory එකක් තියෙනවා පුතේ. අපි පෝස්ලට ඇටැක් කරන්න. හරි? අපි පෝස්ලට ඇටැක් කරනවා නම් ඇටැක් කරන්න ඕන පිටිපස්සෙන් ගියන. ඒ කියන්නේ මෙතෙන්දී ඔයා මේ රුක්ක ප්ලේස් කරන්න ඕන කොතෙන්ද? මෙන්න මෙතෙන්ට තමයි මූව් කරන්න ඕන. ඇයි එතෙන්ට මූව් කරන්නේ? අන්න ඒක බලද්දී ඔයාට දැන් පේනවා පුතේ මේ රුක්ක මෙන්න මෙතෙන්ට දැම්මොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් මේ පෝන්ව කපා ගන්න. එයාව ඩිෆෙන්ඩ් කරන්න ක්‍රමයක් නැහැ. එයාව මෙතෙන්ට ඇද්දයි කියලා බේරෙන්න බෑ. එයාව තාමත් කැපෙනවා. හරි. ඉතින් දැන් ඔයගලන්ට හිතන වැඩි දැන් මොන්න බලන්න ආයෙත් අර අපි යන්නේ ෆෝන් චේන් එකේ කතාවටමයි මේ බලන්න මේක ඇත්තට පස්සේ අලුත් ෆෝන් චේන් එකක් හැදුනා අපි අලුත් ෆෝන් චේන් එකෙත් කොහාටද ඇටැක් කරන්නේ පිටිපස්සටම තමයි ඇටැක් කරන්නේ ඒක හරි සරලයි පැහැදිලි නේද මම හිතනවා ඔයගොල්ලන්ට ඒක ක්ලියර්ලි තේරෙන්නේ නැති කියලා හරි දැන් මම කියවනේ end game theory එකක් තිබ්බා end game theory එකෙන් මොකද්ද කිව්වේ ෆෝන්ස්ලට ඇටැක් කරලා දීපු ෆෝන්ස්ලව පිටිපස්සෙන් ගිහින් ඇටැක් කරන්නේ එනවා රුක්ලගෙන් ෆෝන්ස්ලට ඇටැක් කරන්න. හරි. එතකොට රුක්ලගෙන් ෆෝන්ස්ලට ඇටැක් කරද්දී ඔයා ෆෝන්ලගේ පිටිපස්සෙන් තමයි ඇටැක් කරන්න ඕන ෆෝන්ස්ලට. ඒ වගේම ඔයාට හිතන පාස් ෆෝන් කෙනෙක් ඉන්නවා කියලා පාස් ෆෝන් කෙනෙක් ප්‍රොමෝට් කරන්න ඔයා රුක් කෙනෙක්ගෙන් සපෝට් එක දෙද්දි පුතේ ඔයාට රුක්ක පුළුවන් නම් පාස් ෆෝන්ගේ පිටිපස්සෙන් තියාගන්න. ඔයාට පුළුවන් ඒ පාස් ෆෝන්ව හරියාකාරයෙන් ප්‍රොමෝට් කරගන්න ගොඩක් වෙලාවට හරි මේ ඔක්කොම මම මේ කියලා දෙන ඒවා ජෙනරල් රූල්ස් එක්සෙප්ෂන්ස් තියෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙන තැන් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ හැම වෙලාවෙම මොන දේ ඔළුවේ ඔයගොල්ලන්ට මතක තිබ්බත් ඔයා අනිවාර්යෙන් මොකද කරන්න ඕන? ඔයා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න හැම වෙලාවෙම. ඔළුවේ තිබ්බ පළියට සර් මෙහෙම කියලා දුන්නු පළියට හරි
හැම වෙලාවෙම ඒව එකපාරම ඔයා හොයන්න බලන්න නැතුව ගිහලා ගේම් එකට ඇප්ලයි කරන්න try කරන්න එපා. ඉස්සෙල්ලා බලන්න මේ ඔයා ඉගෙනගත්තු දේ පොසිෂන් එකට වැලිඩ්ද කියලා. ඉතින් මම මේ එන්ඩ් ගේම් කාරණා කතා කරද්දී ඔයගොල්ලන්ට මතක් කරනවා දැන් මීට මාස කිහිපයකට කලින් සුරත් විජේරත්න සර් එන්ඩ් ගේම් ක්ලාසස් ටිකක් කරා. හරි? එන්ඩ් ගේම් සෙමිනාර්ස් දෙකක් කරා. part 1 part 2 කියලා. ඒකෙදි ඉන්ටර්මීඩියට් මට්ටමේ එන්ඩ් ගේම්ස් බේසික් ඉන්ටර්මීඩියට් එක කෝස් එකකින් වල ඉවර කරලා තිබ්බා. ඒ වගේම ඉන්ටර්මීඩියට් and ඇඩ්වාන්ස් දෙවෙනි පාර්ට් එකකින් ඉවර කරලා තිබ්බා. ඉතින් ඒකට සහභාගී වුණු දරුවෝ දන්නවා. ඉතින් මම මේ කිව්ව කතන්දර ටික. හරි? ඉතින් ඔයාට ඒ කෝසස් ටික මිස් වුණා නම්, ඔයාට ඒ සෙමිනාර්ස් දෙක මිස් වුණා නම්, හරි මම ආරාධනා කරනවා පුතේ. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මොනව කරන්නද? ඔයාලට පුළුවන් සුරත් විජේරත්න සර් ඊළඟට හරි පවත්වන එන් ගේම් සෙමිනාර් එකට ජොයින් වෙන්න. ඉතින් මම ඔයගොල්ලන්ව එන්කරේජ් කරනවා ඊළඟට පවත්වන එන් ගේම් සෙමිනාර් එකට ජොයින් වෙන්න. මොකද රෙකෝඩින්ග්ස් බැලුව පල්ලියටමත් මේ පාඩම් ටිකක් ඔයාට තේරුම් ගන්න අමාරුයි. ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන එක තමයි වඩාත්ම හොඳ දේ. ඉතින් ආදරණීය දුවේ පුතේ මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ඇයි ෆෝන්ස්ලට පිටිපස්සෙන්ම ඇටැක් කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට මේ රුක්කේ හරි මේ රුක්ව මෙන්න මෙතෙන්ට දැම්මොත් ඔයා දැක්කා මේ ෆෝන් මෙතෙන්ට ඇද්දට වැඩක් නැහැ කියලා නේ කැපෙනවා ඒ ෆෝන්. එතකොට පුතේ ඔයා බැරි වෙලාවත් මෙන්න මේ රුක්ක මෙතනින් දාලා ඇටැක් කරොත් මේ ෆෝන් ඩිෆෙන්ඩ් කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි හූ අල්ලයි මගේ නැට්ට කියලා මේ ෆෝන් මොකද කරන්නේ ෆෝන් ඉස්සරහට යනවා. ඉවරයිනේ. දැන් අල්ලගන්න පුළුවන්ද? බැහැ. අපි ආයෙ පාරක් ඇටැක් කරන්න try කරොත් පිටිපස්සෙන් මොකද කරන්නේ? පැත්තෙන් ඇටැක් කරන්න try කරොත් මේ රුක් ඇවිල්ලා මේ ෆෝන් ඩිෆෙන්ඩ් කරනවා. අපිට කපා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මෙතෙන්දිම මේ ෆෝන් ඩිෆෙන්ඩ් කරන්නත් මේ රුක්ට පුළුවන්. ඉතින් පුතේ අර කිව්ව කාරණාව මතක තියාගන්න. ෆෝන්ස්ලට ඇටැක් කරද්දී ඔයා ෆෝන්ස්ලට ඇටැක් කරන්න ෆෝන්ස්ලගේ පිටිපස්සෙන් ගිහින්. ඔන්න එන් ගේම් නොලෙජ් එක. හරි? එන් ගේම් තියරි එක. ඔයගොල්ලෝ දැනන් හිටියනම් ඔයගොල්ලෝ හිතන්න ඔය මේ කාරණා මීට කලින් දැනන් හිටියනම් ඔයාලා මේක අහලා නැත්තම් මීට කලින් දැනන් හිටියනම් කොච්චර ගේම්ස් ඔයාලට දිනන්න තියෙන්නේ නැතිද? ඉතින් පුතේ කොයි වෙලාවකවත් ටෙස් වල තියෙන දැනුම හොයාගෙන යන්න පරක්කු වෙන්න එපා. හරි? මම දැකලා තියෙන ලොකුම වීක්නස් එක තමයි ශ්‍රී ලංකන් ප්ලේයර්ස් ලගේ එන් ගේම් නොලෙජ් එක මතිකම. ඒගොල්ලෝ ගොඩාක් ඕපනින්ග්ස් ගැන ફોකස් කරනවා, මිඩල් ගේම් ගැන ફોකස් කරනවා. ඒක ලෝක පුරාවටම තියෙන ප්‍රශ්නයක්. ඒකට ලංකාවේ විශේෂයෙන්ම එන් ගේම්ස් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. කෝචස්ලා වුණත් එන් ගේම්ස් ගැන සෙමිනාර්ස් හෝ කෝසස් පවත්වනවා අඩුයි. හරි? හැබැයි පුතේ ඔයා මතක තියාගන්න. ඔයා ටෝර්නමන්ට්ස් ප්ලේ කරන්න දිනන්න ඕනේ නම් ඔයා ටෝර්නමන්ට්ස් වලින් ඔයා එන් ගේම්ස් අනිවාර්යෙන් ස්ටඩීස් කරලා තියෙන්න ඕනේ. මොකද ඔයාගේ මට්ටමේම ඔපොනන්ට් කෙනෙක් ඔයාට වඩා එක්ස්පීරියන්ස් එක තියෙන ඔපොනන්ට් කෙනෙක් ඔයාට හම්බුනොත් හරි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පීසස් නිකන් දෙන්නේ නැහැ. ෆෝන් කෙනෙක්වත් නිකන් දෙන්නේ නැහැ. ඊක්වල් තමයි ගේම් එක යන්නේ. එහෙම වුණොත් ඔයා එන් ගේම් එකට ගියොත් ඔයාට ඒ ඔපොනන්ට් එක තලන්න කියන්නේ පුෂ් කරන්න එයා කරද්දන්න ඕන නම් මොකද වෙන්නේ? ඔයාට අනිවාර්යෙන් එන් ගේම් නොලෙජ් එක අවශ්‍ය වෙනවා. හරි ඕකේ. ඉතින් ඒවට විදිය මම කිව්වා නේද? ඒවා හොයාගන්න. ඒව ඉගෙන ගන්න විදිය මම කිව්වා. හරි. ඊළඟට අපේ channel එක join වෙලා ඉන්න ඔයගොල්ලෝ parents group එකට හරි කයිසා chess academy online channel එකට හරි join වෙලා ඉන්න. මම මේ link පල්ලෙහෙන් දාන්නම්. ඒවට join වෙලා හිටියොත් ඔයගොල්ලන්ට ඊළඟ සුරස් කරන end game camp එකට join වෙන්න පුළුවන්. ඉතින් end game camp එකක් දැක්කොත් එන්න ඒක මිස් කරගන්න එපා. ඒකට අනිවාර්යෙන් join වෙන්න කියලා ඔයගොල්ලෝ encourage කරනවා මම මේ වෙලාවට. හරි. එහෙනම් හා පුරා කියලා අපි ඒ කාරණාව ඉගෙන ගත්තා. ෆෝන්ස්ලට ඇටැක් කරද්දි පිටිපස්සෙන් ඇටැක් කරන්න, ෆෝන්ස්ලට සපෝට් කරද්දි ඉස්සරහට යන්න, ෆෝන්ස්ලට පිටිපස්සෙන් රුක්ලාව ප්ලේස් කරන්න. කාරණාව එතනින් අවසానයි. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. ඒ වගේම ආදරණීය දුවේ පුතේ අපි ඕපන් ෆයිල් එකක් අල්ලගත්තට පස්සේ හරි ඕපන් ෆයිල් එකට තරංගයක් ඇති වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. හරි. එතකොට පුතේ ඕපන් ෆයිල් එකක් කියන්නේ ඔයාට සහ ඕනර් හරි දෙන්නටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඒ උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම ඔයාටයි ඔයාගේ මල්ලිටයි නැත්නම් නංගිටයි එකම කෝප්පයේ තියෙන ගෙදර බොන්න කියලා. හරි එක කෝප්පයේ තේ බොන්න තියෙන්නේ.
ඉතින් මොකද වෙන්නේ? එහෙම වුණාට පස්සේ ඔයයි එයයි නේද? තරග කරනවා කෝප් එක ගන්න. ඒක සිද්ධ වෙනවනේ නේද? හිතන්නකෝ අම්මා ඔයාට එයාට බෙදාගෙන කන කේක් කෑල්ලක් දුන්නා කියලා. එක කේක් කෑල්ලයි දෙන්නේ. එතකොට රණ්ඩුවක් ඇති වෙනවා. ෆයිට් එකක් යනවා. හරි එහෙම නේද ගොඩක් වෙලාවට වෙන්නේ. දැන් මේ කියද්දි නේද? hina යනවත් ඇති ඕගොල්ලන්ට මතක් වෙලා ඕගොල්ලෝ ඉතර රණ්ඩු. රණ්ඩු වෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ වුණාට අපි මේ උදාහරණයට එහෙම ගමු. හරි? ඉතින් ඕපන් ෆයිල් එකක් පුතේ දෙන්නට පාවිච්චි කරන්න පුළුවන් හින්දා ඒකට ගොඩක් වෙලාවට සුදු සහ කළු කියන පිලෙන් පොඩි රණ්ඩුවක් යනවා. ෆයිට් එකක් යනවා. හරි? දැන් මේ බලන්න මේ පොසිෂන් එකේ black rook e7 play කරාට පස්සේ white immediately rook e1 ඇදලා. white immediately rook e1 ඇදලා මේ rook එක challenge කරනවා. මට ඕන ඕපන් ෆයිල් එක කියලා. මේ රුකුත් කියනවා මට ඕනේ කියලා. හරි? ඔන්නෝම ෆයිට් එකක් යන අවස්ථාවවල ඔයාලට යූස් කරන්න පුළුවන් ඊළඟ ටැක්ටික් එක. ඊළඟ අයිඩියා එක තමයි ඕපන් ෆයිල් එකේ රුක් ලව ඩබල් කරනවා කියන කතාව. ඉතින් මේකෙදි වෙන්නේ පුතේ ඔයා තව රුක් කෙනෙක්ව ගේනවා ඕපන් ෆයිල් එකට. දැන් ඔන්න විශාල ප්‍රශ්නයක් ඇති වෙන්නේ යන්නේ. මොකද විශාල ප්‍රශ්නේ? දැන් මේ වයිට් රුක්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඇයි? එයා වෙන පීස් එකක් මූව් කරොත් black immediately මේ රුක් කපලා පීස් අප් කරගන්නවා කියලා ඔයගොල්ලන්ට පේනව නේද? හරි? එතකොට අන්නේ ප්‍රශ්නේ එතන තියෙනවා. හරි? එතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක හරි වයිට් මොකද කරන්නේ? වයිට් මේ රුක්ව කපන්නයි වෙන්නේ. හරි? ඉතින් වයිට් මේ රුක්ව කැපුවාට පස්සේ ආයෙ පාරක් අපි අර කලින් ඉගෙන ගත්තු මෙන්න මේ පොසිෂන් එකට වගේ පොසිෂන් එකට එන්න. හරි මේ පොසිෂන් නෙමෙයි. මේ පොසිෂන් එක වගේ පොසිෂන්. හරි ඒ කියන්නේ white මේ රුක් 7th rank යන එක නතර කරගන්න බැරි අවස්ථාවකට අපිට ගේන්න පුළුවන් මේ position එක නේද හරි එතකොට මේ 7th rank යන එක නතර කරන්න විදියක් නැහැ 7th rank ඉඳලා ඔයාලට පුළුවන් මේ pawn එක පිටිපස්සෙන් attack කරන්න හරි ඉතින් මම ආයෙත් ඔයගොල්ලන් ඉල්ලනවා කලබල වෙන්න එපා නේ හිතන්න මේ රුක්ට පැත්තෙන් pawn ට පැත්තෙන් attack කරොත් මොකද වෙන්නේ දැන් දුවල පුතාල දාන්නවා එතකොට එයා මේක protect කරනවා වැඩේ කරන්නේ හරි ඉතින් ඔන්න end game knowledge හරි ඉතින් end game knowledge උයි middle game knowledge ඔක්කොම ගාන්ට් පිළිවෙලට ලස්සනට group C class එකේදී ගන්නනවා ආයෙත් ඔයගලන්ට ආරාධනා කරනවා ඔය group C class එක තාමත් join කරලා නැත්නම් join වෙන group C class හරි එහෙමනම් ඒ කාරණාවට අමතරව ඔය රුක්ලව ඩබල් කරනවා කියන කතාව මොකද්ද රුක්ලව ඩබල් කරනවා කියන කතාව ඕපන් ෆයිල් එක රුක්ලව ඩබල් කරනවා කියන කතාව ආයෙත් අදාළ වෙනවා අපිට එක තැනක. ඒ තමයි පුතේ අපි 7th rank එකට entry square එක කියලා කිව්වා. 7th rank එකට entry වෙන. ඒ කියන්නේ 7th rank එකට ඇතුල් වෙන square එක opponent ගේ piece එකකින් guard කරගෙන ඉන්නවා නම් අන්න ඒ වගේ අවස්ථාවක පුතේ ඔයාට මොකද කරන්න පුළුවන්? ඔයාට පුළුවන් මොනවා කරන්නද? ඔයාට පුළුවන් මේ රුක්ලව ඩබල් කරනවා කියන ටෙක්නික් එක යූස් කරන්න. දැන් බලන්න දැන් මේ රුක්ල දෙන්න එකතු වෙලා දැන් මේ රුක්ට මේ 7th rank එකට යන සපෝට් එකක් දෙනවා නේද? බලන්න ඉතින් අන්න ඒ වගේ පුතේ අපිට 7th rank එකට යන බාධාවක් තියෙන වෙලාව. විශේෂයෙන් රුක්ට වඩා වටිනාකම වැඩි ඉත්තේකි. උදාහරණයක් විදිහට දැන් මෙතන නයිට් මෙතෙන්ට ඇද්දොත් එන්න දැන් නම් ඉතින් රුක් නෙමෙයි කවුරු ඩබල් කරත් මෙතෙන්ට යන්න බෑ. මොකද නයිට්ෙන් කැපෙනවනේ. රුක්ට වඩා වැලියු එකකින් වැඩි පීස් එකක් ප්‍රොටෙක්ට් කරන් ඉන්නවා නම් අන්න ඒ වෙලාව හරි ඔයාට මෙතෙන්ට 7th rank එකේ entry square එකට යන 7th rank එකට යන යූස් කරන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි රුක්ව ඩබල් කරනවා කියන්නේ. හරි මම හිතනවා ඒ knowledge එකත් පුතේ ඔයාට එන්නේ ඇති කියලා. ඊළඟ පොසිෂන් එක. එතකොට පුතේ ඊළඟට මට ඔයාලට කියලා දෙන්න තියෙන තියරි එක. හරි? ඕපන් ෆයිල් එක ඔන්න දැන් white black fight එක.
දැන් අපිට මෙතන බ්ලැක් විදියට ඕපන් ෆයිල් එකේ ඩබල් කරන්න අවස්ථාවකුත් නැහැනේ. ඕපන් ෆයිල් එකෙන් 7th රැන්ක් එකට යන්න අවස්ථාවක් නැහැ ඇත්තට. අන්න ඒ වගේ වෙලාවට ඔයාට මොකද කරන්න පුළුවන්? අන්න ඒ වගේ වෙලාවට පුතේ ඔයාට පුළුවන් හරි? මොකද පුළුවන්? ඔයාට පුළුවන් 7th රැන්ක් එකේ නෙමෙයි ඕපන් ෆයිල් එකේ එහා පැත්තේ පීස් එක ඉන්න තැනට ඇටැක් කරන්න. ඒ කොහොමද? මෙන්න මේ බිෂොප් මෙතෙන්ට දාලා. මේ බලන්න මේ වෙලාවේදී ඕපන් ෆයිල් එකේ අපිට චැලෙන්ජ් කරන පීස් එක ඉන්න තැනට අපි වෙන පීස් එකක් දාමලා ඇටැක් කරනවා. දැන් මොකද වෙන්නේ? white මේ පීස් එක එක්ස්චේන්ජ් කරන්න වෙනවා. හරි? දැන් මොකද වෙන්නේ? මේ රුක්ට ආයෙ එන්න විදියකුත් නැහැ. ඒ වගේම ඕපන් ෆයිල් එක ආයෙත් අපි අතට එනවා. එතකොට අපි මේ ටෙක්නික්ස් තුනක් ඉගෙන ගත්තා. ටෙක්නික්ස් තුනෙන්ම අපි ඉගෙන ගත්තේ ඕපන් ෆයිල් එකට කොහොමද ෆයිට් කරන්න කියලා. මෙන්න මේ ටෙක්නික්ස් වලින් ඕපන් ෆයිල් එකට ඔයාට ෆයිට් කරන්න පුළුවන්. හරි ඒ වගේම තවත් එකම එක ටෙක්නික් එකක් තියෙනවා. මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ ඔයගලන්ට ඒකත් කියලා දෙන්න. හරි. මෙන්න මේ පොසිෂන් එක ගන්නකො. මෙන්න මේ පොසිෂන් එක තමයි මම ඊළඟට ඕගොල්ලන්ට ඉක්මනට කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ ඊළඟ පොසිෂන් එක. මේ පොසිෂන් එකේදී පුතේ අපි ඔන්න ඕපන් ෆයිල් එකට ආය රණ්ඩුවක පැටලලා ඉන්නවා බ්ලැක් එක. ඉතින් පුතේ මේ පොසිෂන් එකේ white මොව තිබ්බොත් ඔයා ප්ලේ කරන්නේ මොකද්ද කියලා මට විනාඩි 2ක් ඇතුළත කියන්න බලන්න. මම ඔයාලට විනාඩි 2ක් දෙන්නම්. හරි? 2යි යා. දෙකට වඩා චුට්ටක්වත් දෙන්නේ නැහැ, තප්පරයක්වත් දෙන්නේ නැහැ. හරි විනාඩි 2ක් දෙන්නම්. ඔයාලට ආන්සර් හොයාගන්න. බලමු මගේ පැටව ටික ආන්සර් හොයාගන්නද කියලා. ඉක්මනට හොයාගන්න බලන්න ආන්සර්. එතන white ඔයා නම් ඔයා ප්ලේ කරන්න මොකක්ද? හරි තවත් ස්වල්ප වෙලාවක් තමයි ඔයගොල්ලෝ තියෙන්නේ. ඉක්මනට ආන්සර් එක එවන්න බලන්න. හරි එහෙමනම් ආදරණීය දුවේ පුතේ ඕගොල්ලන්ට මෙන්න මෙතන අයිඩියා එක මේ පොසිෂනල් අයිඩියා එක මම ඔයගලන්ට කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඇත්තටම මෙතන ඕපන් ෆයිල් එක ෆයිට් කරන්න අපි යූස් කරන හතරවෙනි ටෙක්නික් එක ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. හරි මේ පොසිෂන් එකේදී අපි ප්ලේ කරනවා rook c4. ඔයා මේ ආන්සර් හොයාගත්තා නම් ඔයා ගොඩක් දක්ෂලා මේ කන්සෙප්ට් සම්බන්ධයෙන්. එතකොට rook c එකේ බබෙක් නම් ඔයා හොඳට පාඩම් ටිකට සවන් දීලා ඒ පාඩම් ටික තේරුම් අරගෙන තියෙනවා. හරි එතකොට මෙතන rook c4 හරි රුක් C5 අදිනවා අපි. රුක් C5 අද්දර පස්සේ ඔන්න බ්ලැක්ට ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද්ද? බ්ලැක් දන්නවා දැන් ඊළඟට වෙන්න යන දේ. එයා තව එක මූව් එකක් පරක් වුණොත් එහෙම අපි ඕපන් ෆයිල් එකේ රුක් ලව ඩබල් කරනවා. හරි? ඒක සිද්ධ වෙනවා. එතකොට එයාට කපන්න වුණොත් එහෙම
අන්න එතකොට අපිට මේ ෆෝන් ගෙන්ද කපන්න ඕන මේ ෆෝන් ගෙන්ද කපන්න ඕන කියලා තීරණය කරන්න අපිට යන්න වෙනවා මොකද්ද? අප්‍රේල් මාසෙ පාඩම. අප්‍රේල් මාසෙ අපි ගෲප් C එකේ ඩිස්කස් කරේ ෆෝන් ස්ට්‍රක්චර්ස් ගැන. මම හිතනවා පුතාට මතක ඇති කියලා. අපි කතා කරා ෆෝන්ස්ලා වර්ග ගොඩක් ගැනනේ. isolated phone, isolated double phone, backward phone නේද? තව ෆෝන්ස්ලා එකී මෙකී නොකී ගොඩක් හිටියා. fast phone වල වර්ග තුනක් ඉගෙන ගත්තා. මොකද fast phone වල වර්ග? fast phone, connected fast phone, protected fast phone. හරි? ඉතින් අන්න ඒ පාඩම් ටිකේ knowledge එක අපිට දැන් මෙතෙන්ට ඕන වෙනවා. ඔයා හොඳට බලද්දී ඔයාට පේනවා ඔයා මොන ෆෝන් ගෙන් කැපුවා. හරි? මොන ෆෝන් ගෙන් කැපුවත් මොකද වෙන්නේ? ඔයාට protected fast phone කෙනෙක්ව නිර්මාණය වෙනවා. හරි? ඉතින් මේ ෆෝන්ස්ල සම්බන්ධයෙන් ගොඩක් ඩීප්ලි අපි ඉගෙන ගත්තා. හරි? ඉතින් මෙතෙන්දි මම ආපහු ඒව රිවයිස් කරන්න යන්නේ නැහැ. හරි? අලුතෙන් අපි කට්ටිය ආවට පස්සේ ආපහු පාරක් රිවිෂන් එකක් දාලා ඔය ඔක්කොම මතක් කරගමු. මොකද ඉස්සරහට එන ටෝර්නමන්ට්ස් වලට ඔයාලට ওই ටික ආපහු මතක් වෙන්න වටිනවා. ඉතින් මේ පැත්තෙම කැපුවම protected passport කෙනෙක්මයි හැදෙන්නේ. හැබැයි පුතේ මෙතන ඔයා මේ පැත්තෙන් කැපුවොත් එimhe ඔයා chance එකක් හල් දෙනවා බ්ලැක්ට මේ සයිඩ් එකේ passport කෙනෙක්ව හදාගන්න. ඒ වගේම හරි මේ පැත්තෙන් කැපුවොත් එimhe අන්න ඔයාට ලොකු වාසියක් වෙනවා. ඔයාට protected passport කෙනෙක් හැදෙනවත් එක්කම මෙහි එයාට වාසියක් හැදෙන්නේ නෑ. ඒ වගේම මෙන්න මෙතන ඉන්න isolated phone. හරි මෙතන ඉන්න isolated phone ට attack කරන්න chance එකක් අපිට නිකම්ම හැදෙනවා. හරි ඉතින් අපිට attack කළේ phone එක කපන්න පුළුවන්. ඉතින් පුතේ ඔයා මේ පැත්තෙන් තමයි මේ phone ගේ රුක්ක කපන්න ඕන. හරි මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. හරිනේ. හරි. ඒ වගේම ඔක ජෙනරල් රූල් එකකිනුත් ගන්න පුළුවන්. ඔන්න එන්ඩ් ගේම් කැම්ප් එකේ කියලා දුන්නු කතාවක් මම ආයෙ කියන්න යන්නේ. අපි මිඩල් ගේම් එකේදී පෝන්ලා කපන්නේ සෙන්ට් එක පැත්ත. ඒ කියන්නේ මිඩල් ගේම් එක නම් අපි හිටියේ අපි පෝන්ලා කපන්නේ මේ පැත්ත. හරි? එන්ඩ් ගේම්ස් වලට ලං වෙන්න එන්ඩ් ගේම් එකේදී අපි පෝන්ස්ලා කපන්නේ මේ කොන් පැත්තට දිහා වින් එක දිහාවට කියලා අපි කියනවා. හරි? එජස් පැත්තට වෙන්න තමයි අපි ඒ සයිඩ් එකට වෙන්න තමයි කපන්නේ. හරි? අනිත් පැත්තට තමයි එන්ඩ් ගේම්ස් වලදී කපන්නේ. ඔක අපි අර බේසික්ලි කරන්නේ පාස් ෆෝන්ලා හදාගන්න මේජොරිටිස් හදාගන්න කියලා කියනවා. හරි? ඉතින් ඔන්න ඔය කතාවලට තමයි හරි අපි මේ වැඩේ කරන්නේ. එතකොට සරලව තේරුම් ගන්න ඕනේ මෙතෙන්දී අපි කරේ මොකද්ද? ඕපන් ෆයිල් එකේ තියෙනවා නම් ඔයාගේ ෆෝන් කෙනෙක්ගෙන් ප්‍රොටෙක්ට් වෙන ස්ක්වයර් එකක් ඔයා try කරන්න ඕනේ ඒ ස්ක්වයර් එකට දාගන්න. ඇත්තටම මෙතන white නැතුව black මූව් එක තිබ්බනම් black එයාගේ place එකට දාගන්න. එහෙම වුණා නම් white තමයි ඔය කිව්ව කහදර වලට ඔක්කොටම මූණ දෙන්නේ. අනේ එක මූව් එක වෙනස තියෙන්නේ මෙතන. ඒලා white මූව් වෙන හින්දා හොඳයි. නැත්තම් black අල්ල ගන්න. හරි? ඔයා try කරන්න ඕන අර කිව්ව කාරණා මුකුත් බැරි නම් 7th rank එකට යන ඊළඟ ටෙක්නික් එක විදියට outpost එකට ring ගන්න try කරන්න. හරි? outpost එකක් තියෙනවා නම් හරි ඔයාගේ ෆෝන් කෙනෙක්ගේ protect වෙන ස්ක්වයර් එකක් තියෙනවා නම් අන්නේ ස්ක්වයර්ට ඔයාගේ piece එක hook කෙනෙක්ව දාන්න try කරන්න ඕන. outpost එකක් නොවුනත් කමක් නැහැ. whatever ඔයාගේ ෆෝන් කෙනෙක්ගෙන් protect වෙන place එකක් තියෙනවා නම් open file එකේ ඔයා එතෙන්ට ඔයාගේ රුක්ව දාලා try කරන්න ඕනේ එක්ක පාස් ෆෝන් කෙනෙක් හදාගන්න. එහෙමත් නැත්නම් රුක්ව ඩබල් කරන්න විදියක් හදාගන්න. හරි? මම හිතනවා මෙතෙන් එනකම් කාරණා ටික ඔක්කොම ඔයගලන්ට පැහැදිලි කියලා. හරි? ඒ වගේම පොඩි කෑල්ලක් මම මේ පාඩමට අවසාන වශයෙන් උගන්වන්න කැමතියි. මොකද්ද අවසාන කෑල්ල? ඊළඟ තියරි එක තමයි ඔයා ඔපෝනන්ට් විදිය. හරි හිතන්න ඔයාගේ ඔපෝනන්ට් තමයි රුක්ල දෙන්න ඩබල් වෙලා දැන් රුක්ල දෙන්න එන්න ලෑස්ති වෙලා. අන්න ඒ වගේ අවස්ථාවක කොහොමද ඕපන් ෆයිල් එක ඩිෆෙන්ඩ් කරන්න කියන එක. හරිද? මෙතන black to move හොයන්න බලන්න විදියක් මේ පොසිෂන් එක ඩිෆෙන්ඩ් කරලා දැන් ඔයා දන්නවා. ඔයා චැලෙන්ජ් කරන්න ගියට වැඩක් වෙන්නේ නැහැ. දැනටමත් ඕපන් ෆයිල් එක ඔයාගේ අතින් ගිලිහිලා අවසන්. හරි? white open file එකේ control එක අරන් තියෙන්නේ. දැන් 7th rank එනවා. ඇවිල්ලා මේ phones වලට attack කරනවා පිටිපස්සෙන්. ඔයා ඒක දැන් දන්නවා. හරි? දැන් දන්නවා ඔයාට එතකොට තේරෙනවා මොකද්ද white කරන්නේ. ඒකට එනකන් ඉන්න බෑ. ඔයා මෙතන පොසිෂන් එක ඩිෆෙන්ඩ් කරගන්න මූව් එකක් කරන්න බලන්න මම ඔයාලට විනාඩි දෙකක් දෙන්නම් පුතේ. black to move.
හරි. වෙලාව ඉවරයි. අපි යමු මේ පොසිෂන් එක ඩිස්කස් කරන්න. ඉතින් මේ පොසිෂන් එක මේ මූව එක හොයාගත්තාම අපි ඊළඟට යන්න පෙන්නන්න යන මූව හොයාගත්තාම ඔය ගොඩක් දක්ෂයි පිටි. හරි. ඉතින් මෙතෙන්දි මොකද කරන්නේ? ඉතින් අපිට පුළුවන් මේ නයිට් මෙතෙන්ට දාන්න බලන්න. දැන් මේ රුක්ල ඩබල් කරාට කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එයාට ඔයාලට කියන්න පුළුවන් එයා මේ කපන් try කරනවා කියලා. හැබැයි බිෂොප් ගෙන් නයිට් කැපුවා වුණත් අපිට ඕපන් ෆයිල් එක තනිකර ක්ලෝස් කරලා දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඩිෆෙන්ඩින් ටෙක්නික්ස් උත්තේ ඔයා ඕපන් ෆයිල් පාඩමට එද්දි දැනගෙන ඉන්න ඕන. මොකද හැම වෙලාවෙම ඔයාට ඕපන් ෆයිල් එකේ ඩබල් කරගෙන ඕපන් ෆයිල් එක යූස් කරන්න හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔපොනන්ට් අපිට කලින් බෝඩ් එකේ හරි ඕපන් ෆයිල් එක අල්ල ගන්නවා. අන්න ඒ වෙලාවට ඔයා try කරන්න ඕන ඕපන් ෆයිල් එක ඩිෆෙන්ඩ් කරන්න. මෙන්න ඩිෆෙන්ඩ් කරන්න එක විදිය. අපි බලමු ඊළඟ විදිය මොකක්ද කියලා. හරි. ඔයාලා දැකලා පුරුදු පොසිෂන් එකෙන් තමයි මම ඊළඟ පොසිෂන් එකේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරි. ඔයාලා පොඩ්ඩක් දැකලා පුරුදු මේක. මොකද මම මේක ඔයගොල්ලන්ට කලින් එක්ස්ප්ලেইন කරගන්න ගත්ත පොසිෂන් එක. හරි. මෙන්න මෙතන බ්ලැක් try කරනවා මේක එන්න. මම අනිත් පැත්ත හරවන්නම්කෝ මේක. මේ පොසිෂන් එක අපි ඕගොල්ලෝ කලින් දැකලා තිනවා. දැන් පොඩ්ඩක් ඒ ඕගොල්ලෝ දැකපු පොසිෂන් වල මේ පොසිෂන් එක වෙනස්. මේ රුක් try කරනවා මෙතෙන්ට එන්න. ඇවිල්ලා 7th rank එකට එන්න. white විදියට ඔයාලට මොකද කරන්න පුළුවන්? මම විනාඩි දෙකක් දෙන්නම් ආයේ. හරි. මේ තමයි දෙවෙනි ටෙක්නික් එක ඕපන් ෆයිල් එකක් ඩිෆෙන්ඩ් කරන. ඉතින් මගේ හාපකට ටික ටක් ගාලා දැන් ඉක්මනට මේක හොයන්න බලන්න. විනාඩි දෙකයි තියෙන්නේ. try කරන්න මොකක් හරි විදියකින් ওই රුක් 7th rank එක නවත්තන්න. හරි. චූටි වෙලාවක් තියෙන්නේ. ඕගොල්ලෝ මේ වෙන විට මූව් එක හොයාගෙන තියෙන්න ඕන බලමු. මොකද්ද? හරි. මේ වෙලාව ඉවරයි. අපි ඩිස්කස් කරන්න ගමු. මෙතෙන්දී ඔයා මෙන්න මේ මූව් එක හොයාගත්තා නම් ඔයා සුපිරි. හරි. ඉතින් බලන්න පුතේ ඔයා කරපු දේ ඔයා ඕපන් ෆයිල් එක ඩිෆෙන්ඩ් කරගත්තා. හරි. මේක ගැන වොරි වෙන්න එපා. අපිට රුක් වෙනල් එක ඩිෆෙන්ඩ් කරගන්න පුළුවන්. හරි. 7th rank එකට ඇවිල්ලා මේ රුක් එක කරන්න පුළුවන් විනාශය නවත්ත ගන්න පුළුවන් අපිට. කිසි ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ මූව් එකෙන්. මේකෙදි කරන්නේ අපි entry squares ටික guard කරන එක. entry squares ඔයගොල්ලන්ට කලින් ඇහුණා ඔය වචනේ. හරි. මම කිව්වා 7th rank එකට හරි එන්න try කරන ස්ක්වයර්ස් වල අපි entry squares කියලා කියනවා කියලා. අන්නේ entry squares ටික guard කරලා ඔයාට පුළුවන් මොනව කරන්නද? ඔයාට පුළුවන් 7th rank එක defend කරන්න. ඉතින් outpost එකේ කතාව එක මේක දෙවෙනි එක.
හරි. ඉතින් සමහර වෙලාවට පුතේ අපි අවුට්පෝස්ට් try කරනවා අපේ රුක්ලව ගෙනියන්න 7th rank එකට. අපි එහෙම ක්‍රමයකුත් ඉගෙන ගත්ත කලින්. සමහරවිට අපි ඔය වගේ අවුට්පෝස්ට් try කරනවා අවුට්පෝස්ට් වලින් ඕපන් ෆයිල් එක ඩිෆෙන්ඩ් කරන්නත් අවුට්පෝස්ට් try යොදා ගන්න යූස් කරන්න. හරි. ඕකේ. ඊළඟ කතාව. ඊළඟ කතාව තමයි 7th rank එකේ සමහර වෙලාවට. හරි. හිතන්න මේ පොසිෂන් එක ගැන මේ පොසිෂන් එකේ එක රුක් කෙනෙක් විතරක් හිටියට අපිට මේ පෝන් ලව කපන්න බැහැ. එතකොට 7th rank එකට සමහර වෙලාවට පුතේ රුක් ලව ගෙනිච්ච කියලා අපිට 7th rank එකේ පෝන් ලව කපන්න try කරන්න අමාරුයි. හරි. අන්න ඒ වගේ වෙලාවට අපි 7th rank එකෙත් අපේ රුක් ලව ඩබල් කරනවා. හරි. රුක් ලව දෙන්නාම ගෙන 7th rank එක දානවා. තමයි ක්වීන් උත් ගියවිලා ජොයින් වෙනවා. හරි. අන්න එහෙම ජොයින් වෙලා 7th rank එක තු අර අපි කිව්ව weak points එකට attack කරනවා. ඉතින් පුතේ ඔන්න ඕකත් එක ටෙක්නික් එකක් ඕපන් ෆයිල් එකෙන් 7th rank එකට ගිහිල්ලා අපි දැන් මෙච්චර වෙලා ඉගෙන ගත්තේ 7th rank එකට යන්නේ කොහොමද? යන විදි මොනවාද? 7th rank එකට එන්න try කරනවා ඩිෆෙන්ඩ් කරන විදි මොනවාද? හරිද? දැන් අපි ඉගෙන ගන්න යන්නේ 7th rank එකට ගිහිල්ලත් අපිට අවශ්‍ය වැඩේ කරගන්න බැරි නම් කොහොමද 7th rank එකේ අපි use 7th rank එකේ අපේ වැඩ පෙන්වන්න කියලා තමයි ඔන්න පළවෙනි ටෙක්නික් එක. පළවෙනි ටෙක්නික් එක තමයි 7th rank එකේ නොකරන එකද? ඩබල් කරන එක. හරි. එතකොට පුතේ අපි ටෙක්නික්ස් ගොඩාක් ඉගෙන ගත්තා. හරි. මේ වීඩියෝ එක through අපි open file එකේ තියෙන basic theories ඔක්කොම වගේ ඉවර කරා. හරි. මම හිතනවා අදට දුවල පුතාට idea එකක් එන්නේ නැති කියලා. මොනවා පිළිබඳවද? open files පිළිබඳව idea එකක් එන්නේ නැති කියලා. ඉතින් මේ මාසෙ පුරාවටම අපි කතා කරේ open files ගැන. එතකොට open files ගැන කතා කරලා අපි open file එකේ තියෙන basic techniques ඔක්කොම position ඇතුව කතා කරා. ඉතින් මම මේ class එකේදී positions ගොඩක් වාට introduce කරන්න ගියේ නැහැ. reason එක තමයි එහෙම කරන එකේ තේරුමක් නැති හින්දා. මේක revision එකක්නේ. එතකොට අපි අපේ normal class එකේදී මේ positions ටික වඩාත් හොඳට වඩාත් උදාහරණ examples වැඩිපුර අරන් explain කරගත්තා. ඉතින් අද මම ඔයගලන්ට කරේ මේ ටික ආපහු රිවයිස් කරපු එක. group C එකේ දරුවන්ට අමතක වෙලා තියෙනවා නම් ආයෙ මතක් කරපු එකත් අපේ ක්ලාස් එකට අලුතෙන් ජොයින් වෙන්න කැමැත්තෙන් ඉන්න දරුවෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ කලින් කරපු පාඩම් ටික අල්ලගන්න ලේසි වෙන්න තමයි මම මේ රිවිෂන් එක කරන්න කටයුතු කරේ. ඉතින් ආදරණීය දුවේගොතේ මම හිතනවා ඔයගලන්ට දැන් open files ගැන හොඳ අයිඩියා එකක් ඇති. ඇත්ත වශයෙන්ම මේ පාඩමෙන් විතරක් වුණත් ඕගලන්ට ඉස්සරහට එන්න තියෙන ටෝනමන්ට්ස් වල ලොකු ප්‍රෝග්‍රස් එකක් ගන්න පුළුවන්. ඇත්තටම මේ ටෙක්නික්ස් ටික දැනන් ඉන්නවා නම් පුතේ ඔයාට ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන් ඔයා ගේම් එකේ. නේද? හොඳ මූ එකක් හොයාගන්න යන ටයිම් එක. මොකද ඔයා දන්නවා ඔයාට පේනවා නම් බෝඩ් එකේ ඕපන් ෆයිල් එකක් ඔයා ඒක අල්ල ගන්නවා. ඒක අල්ලගත්තොත් ඔයා දිනන්න පුළුවන්. හරි? ඉතින් කොයිම වෙලාවකවත් මේ පාඩමේ මම ඕගලන්ට කියලා දුන්නු උදාහරණ දෙක අර කෝච්චියයි අර ගහයි අමතක කරන්න එපා. ඒ ගහයි කෝච්චියයි ඒවා මතක තියාගත්තොත් ඔයාලා මුළු පාඩමම ආපහු මතකෙට ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඕන තරම් කාලයක් YouTube එකේ පබ්ලික් තියෙයි. හරි හැමදාම තියෙයි පබ්ලික්. ඉතින් ඔයාලා ටෝනමන්ට් එකක් ලඟ වෙද්දි පුතේ ආයෙත් ඇවිල්ලා මේ පාඩම රිවයිස් කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. ඒකෙන් ඕගලන්ට පුළුවන් ටෝනමන්ට් එකකදී ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න. කිසිම වෙලාවක ටෝනමන්ට් එකේදී මේ වීඩියෝස් බලන්න ලෑස්ති වෙන්න එපා. ටෝනමන්ට් එකට දවස් 2-3කට කලින් ඔයාලට පුළුවන් නම් රිවයිස් කරගන්න. ඒක තමයි හොඳම දේ. තේරුණාද? හරි. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොටම සුබ පතනවා. ඒ වගේම ආරාධනා කරනවා මේ තියරිස් හරි මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ චෙස් වලින් පොඩි පාඩම් පොත්තක් විතරයි. ඉතින් ඊළඟ මාසේ තවත් අලුත් පාඩමක් group C එකේ start කරනවා. ඉතින් හැමදාම මතක තියාගන්න. ඔයා කිසිම දෙයක් නොදැන සිටීම හරි ඔයා තියරිස් නොදැන සිටීම ස්කිල්ස් එකක් නෙවෙයි. මොකද අනිත් දරුවෝ ඒව ඉගෙන ගන්නවා. ඉතින් ඔයත් ඒව ඉගෙන ගන්න ඕනේ නේද? ඉතින් ඔයා ඒව ඉගෙන ගන්න try කරන්න පුතේ.
අනිවාර්යෙන් එන group C class එකට group C class එක ඔයගොල්ලෝ ඔක්කොම ආදරෙන් පිළිගන්නවා. මේ ඔයගොල්ලන්ට මම කරේ open file එකේ සහ phone chain කියන පාඩම් වල පොඩි revision එක. ඉතින් ওই පාඩම් වල තවත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ගොඩක් කාරණා තියෙනවා. ඉතින් ආයෙත් ඔයගොල්ලන්ට ආදරෙන් ඉල්ලා සිටිනවා. group C class එකට join වෙන්න. group C class එකට join වෙන්න කියලා පහළ description එකේ දාලා ඇති. හරි? ඒ පහළ description එකේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ WhatsApp number එකට call කරලා හරි message කරලා හරි එහෙමත් නැත්නම් ඒ group එකට add වෙලා හරි group C class එකට add වෙන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා ආයෙත් පාරක් අපිත් එක්ක join වෙන්න. ඉතින් Kite Stress Academy එක වෙනුවෙන් මම මලක් කියනවා.